අන්තිමල්ලි ඔයාලා හැමෝටම ඉතින් ඇත්තට අපි මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඔයාලගේ ඩිපාර්ට්මන්ට් සිලෙක්ෂන් කටයුතු මේ දවස්වල සිද්ධ වෙනවා. අන්නේ ඩිපාර්ට්මන්ට් සිලෙක්ෂන් කටයුතුත් එක්ක ඔයාලගේම සහෝදර සහෝදරයන්ට විවිධ ප්‍රශ්න ඇති වෙලා තිබුණා. අපි ගත්තොත් ඔයාලගේ සිලෙක්ට් එකත් එක්ක මොකද්ද සිලෙක්ට් වෙන ඩිපාර්ට්මන්ට් එක? එතකොට මොකද්ද මේ ෆස්ට්, සෙකන්ඩ්, තර්ඩ් choices කියන්නේ? එතකොට අපිට සිලෙක්ට් කරන්න තියෙන ඩිපාර්ට්මන්ට් 8 ගැන විස්තර මොනවාද? මෙන්න මේ වගේ විවිධ ප්‍රශ්න ඔයාලගේ ළමයින්ට ඇති වෙලා තිබුණා. ඉතින් මේ ඔක්කොටම විසඳුමක් විදියට ඔයාලගේ ඉහළ වසර සහෝදරත්වය ලෙස ඉගෙන සෙකන්ඩ් ඉයර් බැච් එක විදියට අපිට තියෙන දැනුමින් සහ අපේ ඩිපාර්ට්මන්ට් වල ලෙක්චර්ස්ලගේ සහයෝගයත් එක්ක තමයි අපි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් ඔයාලා අවසානයේ වෙනකම් මේ වීඩියෝ එක බලලා ඩිපාර්ට්මන්ට් 8ම ගැන නිසි අවබෝධයක් එක්ක ඔයාලගේ ඩිපාර්ට්මන්ට් සිලෙක්ෂන් කටයුතු සාර්ථකව සිදු කරන්නයි අපි බලාපොරොත්තු වෙනවා. සුබ දවසක් වේවා නංගිලා මල්ලිලා හැමෝටම. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ BSc Honours in Accounting degree program එක ගැන. ඉතින් මේ ඩිග්‍රී එක ඔයගලන්ට ඔෆර් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශය එහෙම නැත්නම් Department of Accounting එකෙන්. ඉතින් මේ ඩිග්‍රී එකට normally ස්ටුඩන්ට්ස්ලා 200ක් 217 අතර ප්‍රමාණයක් තමයි අරගන්නේ. ඒත් එක්කම ක්‍රෙඩිට්ස් 126ක් ලබා දෙනවා සහ මේ ඩිග්‍රී එකේ තියෙන ලොකුම ඔපචුනිටි එකක් ඒ තමයි 2 years internship ඔපචුනිටි එකක් තියෙනවා. එතකොට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරන්නේ 1992 දී. ඒ ඉන්ට්‍රොඩියුස් කරනකොට තිබ්බ ඒ කියන්නේ සලකා බලපු ප්‍රධානම ෆීචර්ස් 4ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි කලිනුත් කිව්වා වගේ 2 years internship ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඒත් එක්කම IT related integrated accounting courses තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙන job opportunities job market එකට ගලපෙන විදිහට ගොඩාරියක් IT related courses අලුතින්ම introduce කරලා තියෙනවා. ඒත් එක්කම life and aesthetic skill development අතරම මේක අපිට තියෙන සමහර courses ඒත් එක්කම student associations හරහා මෙන්න මේ target එක achieve කරගන්න මේ degree program එක through ගොඩක් උදව් කරනවා. ඒත් එක්කම English as medium of instruction අතරම මේක second year ඉඳන් full English යන course එකක්. ඒත් එක්කම අපිට කරන ගොඩාරිය subjects වලින් කියන්නේ අපේ communication skills improve කරගන්න ගොඩාරිය help කරනවා මේ course එක through මේ degree එක through. ඉතින් මේ degree program එකේ introduction එක ගත්තොත් එහෙම ඔයගොල්ලෝ first year එකේදී ඉන්නේ management common program එකේ. ඊට පස්සේ second year ඉඳන් තමයි අපි department කරනවා කියලා කියනවා. department වලට ඔයගොල්ලෝම allocate කරන්නේ. ඒ department allocate කරාට පස්සේ තමයි ඔයගොල්ලෝ කැමති degree program එක එකකට ඔයාලට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ second third and fourth years වලදී මෙන්න මේ දේවල් ටික තමයි කියන්නේ මේ degree program එක through ඔයගොල්ලන්ගෙන් expect කරන්නේ. ඒක තමයි accounting specialization. මේක accounting degree එකකින් හින්දා කියන්නේ අපි management common program එකේදී එක එක department වලින් offer කරන courses තමයි ඉගෙන ගන්න. හැබැයි මේකෙදිත් අපි අනිත් department වලින් offer කරන courses ඉගෙන ගන්නවා. හැබැයි ඒකට අමතරව accounting ගොඩාරියක් specialize කරලා තියෙන courses තමයි ඉගෙන ගන්න. ඒකම skill development program එකක් යනවා. ඒ කියන්නේ අපිට ඒ ලබා දෙන ගොඩාරියක් courses වලින් ඒත් එක්කම student associations අපේ තියෙන internship මේ දේවල් හරහා skill develop කරගන්න ගොඩාරියක් උදව් කරනවා. ඒත් එක්කම research project and dissertation and elective for further specialization. අතර මේක වෙන fourth year එකේදී තමයි research එකක් හරි එහෙම නැත්නම් dissertation එකක් ඔයගොල්ලෝ කරන්න ඕන. ඔයගොල්ලෝ එක්කන දැන්ට මම දන්නවා fourth year එකේදී research එකක් කරන්න ඕනේ කියලා. ඒකට අමතරව මෙන්න මේ option එකක් තියෙනවා ඔයාලගා. ඒකට අමතරව third year and fourth years වලදී ඔයගොල්ලන්ට elective courses තියෙනවා. ඉතින් ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒත් එක්කම accounting graduate කෙනෙක් විදිහට මෙන්න මේ දේවල් ටික තමයි ඔයගොල්ලෝ කියන්නේ fulfill කරගන්න ඕනේ. ඒක තමයි මෙන්න මේ areas තුනෙන් ඔයගොල්ලෝ හොඳ knowledge එකක් අරගන්න ඕනේ. තමයි accounting and finance. ඊට පස්සේ management, ඊට අමතරව economics, law and quantitative techniques. ඉතින් මේ දේවල් ඔක්කොම ටික fulfill කරගන්න මේ knowledge එක අරගන්න මේ ඔයගොල්ලන්ට අපි degree program එක through ලබා දෙන courses වලින් තමයි ගොඩාරියක් උදව් වෙන්නේ. ඉතින් ඒව ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඊට අමතරව research, internship and skill development කලින් කිව්වා වගේ fourth year එකේදී research එකක්. ඊට අමතරව 2 year internship එකම skill develop කරන courses and associations මොකද ගොඩාරියක් දේවල් මේ degree program එක through ඔයගොල්ලන්ට ලැබෙනවා. හරි දැන් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට second year ඉඳන් ඉගෙන ගන්න ඕනි subjects මේ degree program එක through. එතකොට මේ තියෙන්නේ second year එකේ first semester එකේ තියෙන subjects. ඉතින් මේ subjects වල මේ management accounting, ඊපස්සේ macroeconomics, operations management, financial management, marketing management මෙන්න මේ subject පහ අනිත් degree programs වලත් normally තියෙන subjects
අනිත් සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලත් මේ සබ්ජෙක්ට්ස් උගන්වනවා. ඔයගොල්ලෝ මැනේජ්මන්ට් කොමන් ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා ආවට ඒ කියන්නේ ෆස්ට් සෙමෙස්ටර් එකේදී අනිත් ඩිග්‍රීස් වලට උගන්වන සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්න වෙනවා. හැබැයි මේ accounting ඩිග්‍රී එකටම ස්පෙෂලයිස් කරලා ස්පෙෂලි උගන්වන සබ්ජෙක්ට්ස් දෙක තමයි මෙන්න මේ accounting information system and ERP applications කියන සබ්ජෙක්ට් එකයි personal and professional development. ඉතින් මේ සබ්ජෙක්ට් දෙක ගැන විශේෂයෙන් කියන්න ඕන විශේෂයෙන් මෙන්න මේ accounting information system. කලිනුත් කිව්වා වගේ IT related courses ගොඩාරියක් අලුතින් introduce කරලා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ course එකක්. ඉතින් මේකෙදි SAP S/4HANA මෙන්න මේ අලුත්ම ERP application එකේ අලුත්ම edition එක තමයි. ඒ කියන්නේ අපිට practically කොහොමද මේක use කරන්න කියලා අපිට මේව normal තියෙන computer labs වල. ඉතින් මෙන්න මේ ERP application එක normally ලංකාවේ ඒත් එක්කම foreign countries වලත් use කරන ERP application එකක්. ඉතින් උගන්වන මෙන්න මේ course එක through. ඉතින් මේ course එක ගොඩාරියක් වැදගත්. ඒ හින්දාම තමයි 4 credits මේ course එකට දීලා තියෙන්නේ. ඊට පස්සේ personal and professional development කලිනුත් කිව්වා වගේ English medium තමයි යන්නේ. ඉතින් අපේ communication skills වැඩි දියුණු කරගන්නත් අපේ අනිකුත් skills development වලටත් මෙන්න මේ personal and professional development කියන course එක through ගොඩාරියක් උදව් වෙනවා. ඉතින් ඒ course එකේදී guest lectures තියෙනවා. ඒත් එක්කම English club කියලා එකක් තියෙනවා. ඉතින් කියන්නේ ගොඩාරියක් අපේ skills develop කරන්න opportunity එකක් ලබා දෙන course එකක්. ඊට පස්සේ second year second semester එකේදී මෙන්න මේ courses ටික තමයි තියෙන්නේ. ඒතකම විශේෂයෙන් කියන්න ඕන මෙන්න මේ කලින් එකේ තිබ්බ personal and professional development ඒත් එක්කම accounting information system. මෙන්න මේ courses දෙක ඒ කියන්නේ evaluate වෙන්නේ yearly. ඒ කියන්නේ එක semester එකක් විතරක් නෙමෙයි මේ courses දෙක semester දෙකම තියෙනවා. එතකොට මේ courses දෙක first semester එකේ තිබිලා ආපහු second semester එකේ තියෙනවා. ඊට පස්සේ second semester එකේ අගදී තමයි මේ courses දෙකට ඒ කියන්නේ evaluate වෙන්නේ. ඊට පස්සේ මේ organization behavior, advanced corporate finance, business and corporate law. ඉතින් මෙන්න මේ subjects උත් අනිත් සමහර degree programs වල තියෙනවා. ඒ degree programs එකතු වෙලා තමයි මෙන්න මේ subjects තුන offer කරන්නේ. ඊපස්සේ advanced financial accounting and reporting අපේ department එක තමයි department of accounting එකෙන් තමයි offer කරන්නේ. ඊට පස්සේ third year first semester එකේදී තියෙන මෙන්න මේ subjects. එතකොට මේ subject මේගොල්ලන්ට පේන්නේ මෙතන තියෙන credits ගන්න accounting and financial modeling, advanced management accounting, auditing, corporate reporting, taxation. ඒත් එක්කම third year ඉඳන් ඔයගොල්ලෝ internship යන්න ඕන මේ degree program එකේදී. එතකොට ඒ internship වල වැදගත්කම කියන්නේ ඒකටත් credit 4ක් ලබා දෙලා තියෙනවා. ඒත් එක්කම මේ continue to semester 2 year 3 කියන්නේ මේක first semester එකේ නෙමෙයි second semester එකටත් internship යන්න ඕන කියලා තමයි මේකෙදි කියන්නේ. එතකොට මේ තියෙන third year second semester එකේ තියෙන subject මේ subjects හතර artificial intelligence and data analytics in accounting. කලිනුත් කිව්වා වගේ IT related courses තමයි මේවා අලුතින් introduce කරපු. ඒ කියන්නේ අලුත් වෙන job market එකට ගැලපෙන විදිහට තමයි මේ courses introduce කරලා තියෙන්නේ. ඊපස්සේ corporate sustainability accounting. ඉතින් sustainability accounting කියන එකටත් sustainability කියන පැත්තටත් දැන් normally ලෝකේ ගොඩාරියක් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මෙන්න මේ අලුත් courses introduce කරලා තියෙන්නේ. ඒත් එක්කම internship එක ඊට අමතරව finance department එකේ මෙන්න මේ investment and portfolio management ගොඩාරියක් වැදගත් subject එකක්. මෙන්න මේ subject එකත් අපේ degree program එක through ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒත් එක්කම elective course එකක් third year second semester එකේදී ඔයගොල්ලෝ එක elective course එකක් තෝරගන්න ඕනේ. අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ fourth year first semester එකේ තියෙන මෙන්න මේ subjects ඒත් එක්කම strategic management තියෙන business administration department එකෙන් ලබා දෙන්නේ. මෙන්න මේ subjects උන අපේ department of accounting එකෙන් තමයි ලබා දෙන්නේ. ඒත් එක්කම මෙතන තියෙන research methodology and proposal writing. ඒතර මේක ගොඩාරියක් උදව්වක් වෙනවා. මොකද අපිට fourth year second semester එකේ තියෙන research report එකට උදව්වක් විදිහටත් එක්ක තමයි මෙන්න මේ subject එක තියෙන්නේ. ඒත් එක්කම internship තියෙනවා. අපි fourth year internship යන්න ඕන. ඒකට credit 6ක් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ fourth year second semester එක ඒකෙදි තියෙන මෙන්න මේ subject strategic management accounting, business analysis and valuation, internship ඒත් එක්කම option 1 and 2. අතරම 1 or 2 එක option පළවෙනි option එක ඔයගලන්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් second option එක තියෙනවා. පළවෙනි option එකේ තියෙන ඔයගලන්ට research report එකත් එක්ක තව elective course එකක් කරන එක. එතකොට research report එකට credit 3යි, ඔයගලන්ගේ elective course එකට credit 3යි. එහෙම නැත්නම් ඔයගලන් dissertation කියලා option එකක් තියෙනවා. ඒකදී කෙලින්ම අර මේ දෙකෙන්ම සම්පූර්ණ වෙන ක්‍රෙඩිට් 6 ලබා දීලා තියෙනවා. මම ඉතින් මේකදී ඔයගලන්ට කැමති විදිහට කැමති ඔප්ෂන් එකකට යන්න පුළුවන්. සාමාන්‍ය ඩිසර්ටේෂන් එකේදී අපි in deep රිසර්ච් එකක් තමයි කරන්නේ. කියන්නේ රිසර්ච් එක ගොඩාරියක් ගැඹුරින් කරන කෝස් එකක් සබ්ජෙක්ට් එකක් තමයි මෙන්න මේ ඩිසර්ටේෂන් කියන එක.
පස්සේ මේ තියෙන ඔයගලන්ගේ ඉලෙක්ටිව් කෝසස් මේ තියෙන 3rd year second semester එකේදී කලිනුත් කිව්ව එක ඉලෙක්ටිව් කෝස් එකක් තියෙනවා. එතකොට මේකදී ඔයගලන්ට කැමති ඉලෙක්ටිව් කෝස් එක ඔයගලන්ගේ ප්‍රෙෆරන්ස් එක මත කරන්න පුළුවන්. ඒත් එක්ක මේ තියෙන second semester එක 4th year එකේ ඒකේ තියෙන ඉලෙක්ටිව් කෝසස් මේකෙත් ඔයගලන්ට කැමති ඉලෙක්ටිව් කෝස් එකක් කරන්න පුළුවන් රිසර්ච් රිපෝට් එකත් එක්ක. ඊට පස්සේ අපි කතා කරන්න තියෙන ගෝල්ඩ් මෙඩල්ස් ගැන. ගෝල්ඩ් මෙඩල්ස් ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් එකේ සාමාන්‍ය ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් through ලබා දෙන වැඩිම ගෝල්ඩ් මෙඩල්ස් ප්‍රමාණය කියන්නේ අපේ ෆැකල්ටි ලබා දෙන වැඩිම ගෝල්ඩ් මෙඩල්ස් ප්‍රමාණය ලබා දෙන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඒකෙ මෙතෙන් ප්‍රොෆෙසර් YADS අමරතුංග and BRD සිල්වා මෙමෝරියල් ගෝල්ඩ් මෙඩල් මේක දෙන්නේ normally ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේදී හොඳටම perform කරන ස්ටුඩන්ට්. ඊට පස්සේ CIMS ගෝල්ඩ් මෙඩල් එක ලබා දෙන්නේ මැනේජ්මන්ට් අකවුන්ටිං ඒ ෆීල්ඩ් එකකින් හොඳටම perform කරන ස්ටුඩන්ට්. SCCA ගෝල්ඩ් මෙඩල් එක ලබා දෙන්නේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් එක්ක හොඳ GPA එකක් අරගෙන ඒ විදිහට හොඳට perform කරන ස්ටුඩන්ට් තමයි SCCA ගෝල්ඩ් මෙඩල් එක හම්බෙන්නේ. ඊපස්සේ CS ශ්‍රී ලංකා ගෝල්ඩ් මෙඩල් එක හම්බෙන්නේ ෆයිනෑන්ෂියල් අකවුන්ටිං ෆීල්ඩ් එකකින් හොඳටම perform කරන ස්ටුඩන්ට්. KPMG ගෝල්ඩ් මෙඩල් එක හම්බෙන්නේ audit and assurance ඒත් එක්කම taxation මෙන්න මේ ෆීල්ඩ්ස් වලින් හොඳටම perform කරන ස්ටුඩන්ට් තමයි KPMG ගෝල්ඩ් මෙඩල් එක හම්බෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කලින් අවුරුදු වල කොන්වොකේෂන් එකේදී මෙන්න මේ ගෝල්ඩ් මෙඩල්ස් අරගත්ත අක්කලා අයියලා. ඊට පස්සේ කතා කරන්න තියෙන ඉන්ටර්න්ෂිප් එක ගැන. ඇත්තටම ඉන්ටර්න්ෂිප් එක 2 years ඉන්ටර්න්ෂිප් හින්දා ඒක තමයි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ගොඩාරියම්ම විශේෂම ෆීචර් එක. ඉතින් ඒකෙදී ඔයගොල්ලෝ දැනටම දන්නවා ඔඩිට් නන් ඔඩිට් මෙන්න මෙහෙම දෙකක් තියෙනවා කියලා. ඇත්තටම ඒ දෙකට අමතරව ට්‍රේනින් ඉන් එන්ටර්ප්‍රිනර්ෂිප් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ ඔප්ෂන් එක විශේෂයෙන්ම හඳුන්වලා දීලා තියෙන්නේ බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඒත් එක්කම අලුත් බිස්නස් එකකට අයිඩියාස් තියෙන නංගිල මල්ලටම තමයි මෙන්න මේ ඔප්ෂන් එක තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඇත්තටම ඒ වගේ අලුත් අයිඩියාස් වලට අලුත් බිස්නස් වලට කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක through අපේ ලෙක්චරර්ස්ලා ඒත් එක්කම ඩිපාර්ට්මන්ට් එකෙන් ගොඩාරියක් ලොකු සහයෝගයක් ලබා දීලා තියෙනවා. මේ එතකොට මේ ඔප්ෂන් එකෙන් උත් ඔයගලන්ට මේ ඉන්ටර්න්ෂිප් එකට අදාළ ක්‍රෙඩිට්ස් ඒවා ලබා ගන්න පුළුවන්. ඒකට අමතරව ඔඩිට් නන් ඔඩිට්. එතකොට මේ දෙක තියෙනවා ඔඩිට් සෙක්ටර් එකේ එහෙම නැත්නම් නන් ඔඩිට් එකකට තමයි කෝපරේට් සෙක්ටර් කියන්නේ. ඉතින් මේකදී ඔයගලන්ට ප්‍රයිවට් ඕ පබ්ලික් ඉන්ස්ටිටියුෂන්ස් වලට ගිහිල්ලා ඔයගලන්ගේ ඉන්ටර්න්ස්ලා විදිහට වැඩ කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයගලන්ට කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක through ගොඩාරියක් ලොකු උදව්වක් ලබා දෙලා තියෙන මේ ඉන්ටර්න්ෂිප් කියන එකට. මොකද second year second semester එක මුලින් ඉඳන්ම ඉන්ටර්න්ෂිප් awareness sessions තියෙනවා. ඒත් එක්කම personal and professional development course එකේදීත් මේ ඉන්ටර්න්ෂිප් එක ගැන ගොඩාරියක් ඒක අදාළ skills හදන එක ඒ දේවල් වලට උදව් කරන. ඒත් එක්කම ඉන්ටර්න්ෂිප් awareness sessions හරහා ඒ කියන්නේ අපි කොහොමද ඉන්ටර්විව්ස් වලට ෆේස් කරන්න ඕන, ඒත් එක්කම හරියට CV හදන්නේ කොහොමද, ඒ විදිහට හැමදේම ගැන අපිට හොඳ අවබෝධයක් ලබා දෙනවා. සහ විශේෂයෙන්ම ඉන්ටර්න්ෂිප් ගැන බලන්න වෙනම පැනල් එකක් ඉන්නවා ලෙක්චරර්ස් ලාගෙන්. එතකොට ඒ දේවල් අපිට හොඳ ආයතනයක හොඳ ඉන්ටර්න් කෙනෙක් විදිහට අපිට අපේ මේ අදාළ ඉන්ටර්න්ෂිප් ක්වොලිෆිකේෂන් ඉන්ටර්න්ෂිප් එක කරගන්න ගොඩාරියක් ලොකු උදව්වක් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක through ලබා දීලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් MOU සයින් කරලා තියෙන ආයතන. ඉතින් එතන තියෙන big 4 audit firms තියෙනවා EY, KPMG, Deloitte ඊට අමතරව CIMA, BDO කියන ගොඩාරියක් ආයතනත් එක්ක MOU සයින් කරලා තියෙනවා ඩිපාර්ට්මන්ට් එකෙන්. ඒ කියන්නේ ඔයගලන්ට ඉන්ටර්න්ෂිප් එකට යන්න උදව්වක් විදිහට. එතකොට මේ තියෙන්නේ අනිකුත් ආයතන අපේ ඩිපාර්ට්මන්ට් එක එක්ක ගොඩාරියක් ක්ලෝස්ලි වැඩ කරන ක්ලෝස්ලි සම්බන්ධ වෙලා තියෙන ඩිපාර්ට්මන්ට් ආයතන. එතකොට මේ ආයතනත් එක්කත් ඉන්ටර්න්ෂිප් එකේදී ගොඩාරියක් ලොකු උදව්වක් වෙනවා. ඒත් එක විශේෂ දෙයක් තමයි මේ exemptions from professional courses. ඇත්තටම මැනේජ්මන්ට් ෆැකල්ටි එක තියෙන මොකක් හරි ඩිග්‍රී එකකදී වැඩිම exemptions ප්‍රමාණයක් ලබා දෙන්නේ මේ accounting ඩිග්‍රී එකදී. ඉතින් ඒකදී විශේෂයෙන් කියන්නේ CS ශ්‍රී ලංකා, ACCA, CIMA එහෙම නැත්නම් අපි කියන CIMA, CMA, CPA ඕස්ට්‍රේලියා. ඒත් එක මෙතන සඳහන් වෙලා නැහැ හැබැයි ICAEW, Institute of Chartered Accountants of England and Wales. ඉතින් මේ ආයතන වලින් ලබා දෙන exemptions වලට අපි හිමිකම් ලබනවා අපි ග්‍රැජුවේට් වුණාට පස්සේ. කියන්නේ උදාහරණයක් විදිහට මේ CCA එකේ තියෙන applied knowledge level පස්සේ applied skills level මෙන්න මේ levels දෙක නිදහස් වෙනවා. සහ අපිට ACCA සම්පූර්ණ කරන්න ලබන strategic professional level එක තමයි. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕන 2 years internship
එකක් කියන opportunity එකත් එක්ක අපි normally graduate convocation එක තියෙන කොට සාමාන්‍ය ඔක්තෝබර් වල තියෙනකොට ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය CA ACCA කරන අය දන්නවා 3 years ඔයාලගේ තියෙන්න ඕන experience 3 years experience තියෙන එක. එතකොට 2 years cover වෙනවා degree එක through. එතකොට graduate වෙනකොට normally අනිත් ඉතිරි අවුරුද්දත් ඔයගොල්ලෝ fulfill වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේ degree එක through ලබා දෙන ගොඩාරියක් ලොකු opportunity එකක්. හැබැයි මේ තරම් exemptions ලබා දුන්නත් අපේ department එක through කියන්නේ අපේ degree program එක through lecturers ලා හැමතිස්සෙම අපි motivate කරන්නේ professional qualification එකක් follow කරන්න කියන එක. මේ තරම් exemptions ලබා දුන්නත් professional qualification එක තියෙන වටිනාකම සාමාන්‍යයෙන් degree එකේ මුල ඉඳන්ම අපිට normally කියන දෙයක් සහ අපි හැමතිස්සෙම motivate කරනවා professional qualification එක follow කරන්න කියන එකට. ඊට පස්සේ මේ තේන්නන්ගේ මලින් normally තියෙන opportunities ඒ කියන්නේ job market එකේ තියෙන opportunities තමයි මේ කියන්නේ මේ accounting profession එකට තියෙන job opportunities ඔයගොල්ලෝ දන්නවා CEO, එතකම chief operating officer, CFO, chief risk officer ඉතින් මේ වගේ ගොඩාරියක් opportunities මේ degree program එක මේ degree එක through එකතු වුණාට පස්සේ ගොඩාරියක් හොඳ professions වලට යන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඒත් එක ඊට පස්සේ නම් කිමල්ලි ඔයාලට කතා කරන්න තියෙන්නේ අපේ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එක ගැන. ඒ තමයි AFMA. ඉතින් ඒකෙන් දැන් ඔයගොල්ලෝ කලිනුත් කිව්වා life and aesthetic skills development කියන එක degree program එක through ලබා දීපු ඒ කියන්නේ ඒගොල්ලෝ degree program එකෙන් ලබා දෙන්න ගොඩාරියක් උත්සාහ කරන දෙයක්. ඉතින් ඒකේ AFMA කියන එක තමයි අපේ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එක. ඉතින් ඒකේ through මේ තියෙන්නේ organize කරන මෙගා event එක රිද්ම නදී. මෙතන රිද්ම නදී 2025 මේ 2024 ඒකට අමතරව රිද්ම නදී එතකම චතුර්මාන මේ දෙක තමයි මෙගා events විදිහට organize වෙන්නේ. ඊට අමතරව මේ තියෙන්නේ විශ්වබස් ෆිට්‍රෙක් එහෙම නැත්නම් අපේ outbound training පස්සේ sports fiesta මෙන්න මේ කියන්නේ මේ sports related කරලා කියන්නේ අපේ skills develop කරන්න organize කරන projects සහ organize කරන events. එතක මේ තියෙන අපේ CSR projects තමයි අපේක්ෂා නිතුපහන් එතකම AFMA wellness camp මේ දේවල් උත් ඒ කියන්නේ CSR projects විදිහට organize කරනවා. ඒ කියන්නේ department එකට ආවට පස්සේ ඒකින් ළමයි බැච් එකේ 200ක් 214 එන හැම ළමයෙක්ම AFMA එකේ සමාජිකයෙක් විදිහට මේ projects එකේ එකතු වෙනවා සහ ඒගොල්ලන්ගේ skills develop කරගන්නවා. leadership skills, communication skills මේ ගොඩාරියක් skills develop කරගන්න මේ projects through ලොකු help එකක් වෙනවා. එතකොට මේ තියෙන්නේ normally ඒ department of accounting එකේ තියෙන student body එක නැත්නම් student association එක AFMA එකේ normally ඒ වගේ organize කරන project සහ event ඉතින් මේ විදිහට තමයි කියන්නේ academics විතරක්ම නැතුව අනිකුත් extra curricular activities වේවා සාගලන්ගේ skills develop කරලා මේ හැමදේම fulfill කරන මේ හැමදේම ලබා දෙන degree program එකක් විදිහට තමයි accounting degree program එක අඳුනලා දෙන්න පුළුවන්. ඉතින් මේ department of accounting එකෙන් offer කරන BSc honors accounting in accounting degree program එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඒත් එක්කම හැමෝටම බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් නංගිල මල්ල හැමෝටම. ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක නියෝජනය කරමින් මම BSc Honours in Finance degree program එක ගැන කෙටි හඳුන්වා දීමක් කරන්න මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේ degree program එකේ evolution එක ගැන කෙටියෙන් කියන්නම්. මේ BSc Honours in Finance degree එක management faculty එකෙන් ලබා දෙන specialized programs වලින් එකක්. මේක පටන් ගත්තේ 2001 2002 කියන academic year එකේදී. එතකොට ඒ කාලේ ඉඳන් අද වෙනකන් finance කියන subject එක local and global financial markets වල specialist අර්ධන ඉල්ලුව වැඩි කළා. මේ නිසා fully fledged degree program එකක් විදිහට මේ finance degree program එක grow වුණා. එතකොට මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ department එකට ගන්න ළමයි ගාන batch එකෙන් batch එක වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපේ batch එකේ ළමයි 161ක් ඉන්නවා. හැබැයි අපිට කලින් අවුරුදු වල batches වල වෙනස් වෙනවා. එතකොට දැන් ඔයාලගෙත් අපිට හරියටම කියන්න මේ ළමයි ගාන ගන්නවා කියලා මොකද දෙක වෙනස් වෙනවා. ඒ වගේම research score එකත් මම මෙතන mention කරන්න යන්නේ නැහැ. මොකද ඒකත් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. අපි දැන් බලමු degree program එක අවසානයේ ඔබේ නිර්මාණය කරන graduate මොන වගේ කෙනෙක්ද කියලා. Finance department එකේ අරමුණ තමයි capital markets, investments and finance කියන areas වල specialized graduate කෙනෙක් බිහි කරන එක. එතකොට මේ program එක ලබා ගන්න major skills කීපයක් තියෙනවා. ඒව තමයි relevant issues analyze කරන ability එක.
ඊළඟට ඔප්ෂන්ස් විවිධ ලෙස සලකලා ඉන්ෆෝම් ඩිසිෂන් ගන්න පුළුවන් වෙන එක. ඊළඟට ICT information and communication technology පාවිච්චි කරන දැනුම. ඊට පස්සේ quantitative methods apply කරන එක. And then research methods effectively පාවිච්චි කරන එක. මේවට අමතරව personal competencies විදිහට interpersonal skills, multicultural and language competencies, self-discipline, moral values, ethics වගේම academic and personal competencies ද develop කරගන්න පුළුවන්. අපි program structure එක කතා කරොත් මේක අවුරුදු 4ක full time honors degree එකක්. අවුරුදු 4ක් කියන්නේ ඔයාලගේ first year common program එකත් include කරලා. ඒ වගේම credits ගන්න මේ department එකෙන් offer කරන 125යි. And then semesters 8ක් තියෙනවා. ඒකත් ඔයාලගේ first semesters දෙකත් include කරලා. එතකොට course categories mainly 4ක් තියෙනවා. core finance courses, elective courses, general education courses and research and industry training. එතකොට core finance courses කියන්නේ department එකෙන් offer කරන subjects. elective courses කියන්නේ ඔයාලට third year වගේ වෙද්දි එනවා electives තෝරගන්න. එතකොට ඒ electives වලින් ඔයාලා register වෙන්න ඔයාලා කැමති elective එකට. එතකොට general education courses කියන්නේ ඔයාලට හැමෝටම common ඒවා. හැම department එකකම මේ subject එක කරන එක common. For example marketing department එකෙන් අපිට offer කරනවා second year එකේදී ඒ වගේ subjects. අන්න ඒ වගේ තමයි common subjects කියන්නේ. ඊළඟට subjects. ඊළඟට subjects. ඔයාලට second year එකේදී first semester එකේ second semester එකේ මෙන්න මේ වගේ subjects ඔයාලට එනවා තෝරගන්න. ඊළඟට third day එකේදී මේ subjects third day එකේ තමයි electives වෙන පටන් ගන්න. එතකොට මේ elective 1 basket එකෙන් ඔයාලට කැමති elective එක තෝරගන්න පුළුවන්. මේ වගේ ඔයාලට තෝරගන්න තියෙන electives වලින්. ඊළඟට fourth year එකේ තමයි ඔයාලට internship පටන් ගන්න. හැබැයි internship කියන එක fourth year first semester compulsory but second semester එකේ ඔයාලට internship කියන එක තෝරගන්න පුළුවන්. elective එකක් විදිහට තියෙනවා. ඒ කියන්නේ දැන් corporate life එකට යන හිතන කෙනෙක් නම් internship එකක් කරන එක තමයි ගොඩක්ම recommend කරන්නේ. හැබැයි academic life එක යන කෙනෙක් නම් එයාලට elective එකක් විදිහට research කරන්න තෝරගන්න පුළුවන්. තමයි මේ දෙකේ electives තියෙන වෙනස. ඊළඟට හරි. අපි දැන් ඔයාලා ඔක්කොම බලාපොරොත්තු වෙච්ච career opportunities path එකට එමු. මේ ඩිග්‍රී එකෙන් පස්සේ ඔයාලට investment analyst, financial consultant, risk manager, portfolio manager, corporate treasurer, capital market specialist, research analyst නැත්නම් entrepreneur or fintech වගේ career paths වලින් යන්න පුළුවන්. එතකොට මම specially mention කරන්න ඕනේ මෙතන දැන් market trend එකක් තියෙනවා fintech. ඒක තමයි දැන් trend එක. එතකොට fintech කියන්නේ mainly finance plus technology. දැන් ඒක evolve වෙලා තියෙන්නේ AI ත් එක්ක. එතකොට අපේ degree program එකේ අපිට තියෙනවා Python කරන්න. හැබැයි ඒක හොඳ opportunity එකක්. මොකද ඉස්සරහට AI නිසා ගොඩක් jobs මේවා වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, නැත්නම් replace වෙන්න පුළුවන්. එතකොට මේක finance degree program එක perpetual succession එකටත් බලපානවා කියන්නේ. එතකොට අපේ degree program build වෙලා තියෙන්නේ ඉස්සරහටත් මොන ප්‍රශ්න ආවත් අපිට ඒවට හරියන විදිහට. එතකොට ඒකට හොඳම example තමයි fintech trend එකත් එක්ක අපේ department එකේ subjects change කරපු එක. එතකොට finance අපිට Python තියෙනවා second year semester එකක. ඊට පස්සේ අපිට තෝරගන්න පුළුවන් Python finance එක කරනවා නම්. එහෙම නැතුව එක semester එක විතරයි Python compulsory. ඊළඟට මේ ඩිග්‍රී එකේ වටිනා වාසියක් තමයි professional body exemptions කියන එක. ඒතර ඔයාලට මේ පේන්නේ professional exceptions වගේම affiliations උත් එක්ක. එතකොට CFA කියන්නේ ඒක exemptions හම්බෙන්නේ නැහැ. මොකද CFA වලට basic requirement එකක් තමයි degree එක කියන්නේ. එතකොට CFA එකත් එක්ක partnership තියෙන අපේ department එක. ඒ වගේම CIMA වලට හම්බෙනවා exemptions. එතකොට CA වලට හම්බෙනවා exemptions 10 courses up to corporate level. මට කියන්න බැරි වුණා CIMA වලට හම්බෙනවා exemptions exams 8ක්. ඒව තමයි certificate level, certificate in business accounting के exams 4යි. operational level එකේ exams 4යි. එතකොට CA වල හම්බෙනවා 10 courses up to corporate level. ACCA වලත් හම්බෙනවා. ඊළඟට CMA වලත් හම්බෙනවා exemptions for 11 course units. ඊළඟට CISI. ඒක තමයි දැනට exemptions වගේම partnerships තියෙන professional qualifications. එතකොට මේ තියෙන අපේ department එකේ student union එක.
ඒ කියන්නේ විශ්ව සංගමයේ අපි ඒකට කියන්නේ SAF කියලා Student Association of Finance. ඉතින් මේ වල පේන එකෙන් කරන events කීපයක් ස්නේහධාරා, නාද, Finance 360, Finance Super League, Value Masters, Risk Lab. ඒතර මේක ස්නේහධාරා කියන්නේ අපි හැම අවුරුද්දකම කරන එකක්. ඉස්කෝලයක් තෝරගෙන ඉස්කෝලේ මානුෂික අවශ්‍යතා සපුරන එක. ඊළඟට නාද කියන්නේ සෙන්ටිපීඩ් එක කරන concept එකක්. ඊළඟට Finance Super League, Finance 360. ඊළඟට Value Masters and Risk Lab. ඒ දෙක ගොඩක්ම වටිනවා corporate life වල කෙනෙක්ට. මොකද ඒ වලින් win කරොත් අපිට recognition එකක් හරියම easily හම්බ වෙනවා. මොකද Value Masters කියන්නේ equity analytics එක්ක partnership එකක් කළා කරන competition එකක් ඇත්තටම. ඒතර යන්නේ මේ වගේ දේවල් වලට participate කරන්න පුළුවන් වල department එකට ආවොත් and Risk Lab එයාලා train වෙලා අපිට ඒක compete කරන්න තියෙනවා. මේක තමයි වැදගත්ම පාර්ට් එක මේ ප්‍රසන්ටේෂන් එකේ. ඇයි අපි ෆයිනෑන්ස් තෝරගන්න ඕනේ? එක හේතුවක් තමයි established excellence. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි fully fledged honors finance degree එක තමයි මේ finance department එක අපිට offer කරන්නේ. ඊළඟට market relevant curriculum. අපේ department එකේ degree program එක local and global markets වල finance professionals ලට තියෙන growing demand එකත් එක්ක match වෙන විදිහට තමයි design කරලා තියෙන්නේ. එතකොට if there's any change අපේ department එකේ subjects change කරලා ඒ හරියන විදිහට වෙනස් කරනවා. ඊළඟට research focus. dedicated research report එකක් සහ modern economic tools පාවිච්චි කරලා quantitative training එකක් ගන්න අපේ department එකේ degree program එක design කරලා තියෙනවා. එතකොට industry connections, leading banks, financial institutions සහ corporates වල industrial training placements අපේ department එකේ degree එකත් එක්ක ඔයාලට ගන්න පුළුවන් mainly කිව්වොත් recognition එක. ඊළඟ professional pathways. CFA, CIMA, ACCA වගේ globally respected qualifications සඳහා ඔයාලා eligible වෙනවා. ඊට holistic development. අපේ department එකෙන් offer කරන subject එකක් තියෙනවා professional skills development කියලා. ඊට අමතරව ගොඩක් outbound දේවල් තියෙනවා. එතකොට ඒ වගේ soft skills, ethics, multicultural competencies, leadership, tactical knowledge වගේ දේවල් ඔයාලට improve කරගන්න ඕනේ පුළුවන් වෙනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන අපේ finance department එක තෝරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම highly recommend කරනවා. ඒ වගේම තමයි මේ අවුරුදු 4 තුල ඔයාලා finance world එකේ theoretical knowledge එකයි practical skills උයි professional recognition එකයි එක්ක ඉස්සරහට යන්න අපේ department එකෙන් හොඳ opportunities ලබා දෙනවා. ඒ වගේම කාට හරි questions තියෙනවා නම් මගේ contact number එකයි අපේ department එකේ email එක දාලා තියෙනවා. එතකොට ඒවට contact කරලා ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න පුළුවන්. හරි නංගි මල්ලි මම බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකේ මගේ නම දුල්හාන් කාර්යවසම්. එතකොට අපේ වීඩියෝ එක පොඩ්ඩක් පටන් ගන්න කලින් අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක චුට්ටක් පටන් ගන්න කලින් මම අහන්න වගේ පොඩි ප්‍රශ්න කිහිපයක් මෙන්න මේ. ඔයා හිතරවංග පොඩ්ඩක් උත්තර දෙන්න බලන්න. හරි. ඔයාගේ ආසාව තිබුණේ ඔයාගේ හීනේ තිබුණේ මහ බැංකුවට යන්නද සෙන්ට්‍රල් බැංක් එකට යන්නද ශ්‍රී ලංකා මහ බැංකුවට යන්නද? එහෙනම් මේක තමයි ඔයාගේ තැන. හරි. ඔයාගේ ආසාව තිබුණේ ඔයාගේ හීනේ තිබුණේ ආසියානු සංවර්ධන බැංකුවට යන්නද? එහෙනම් ඔයා එන්න ඕන බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකට. හරි. ඔයාගේ ආසාව තිබුණේ ලෝක බැංකුවට යන්නද? එහෙනම් මේක තමයි ඔයාගේ හරියනම තැන. හරි. තව එක ප්‍රශ්නයක් අහන්න. ඔයාගේ ආසාවක් තියෙනවද හිතේ පොඩ්ඩක් හරි IMF එකත් එක්ක සම්බන්ධ වෙන්න? සම්බන්ධ වෙන්න කියන්නේ මොකක් හරි මේ රට නායකරවල ඉවරලා මොකක් හරි මේ එන කේස් එක කරා මේ අගාධයකට ඇද දාන්න එහෙම නෙවෙයි. ඔයාට ආසාවක් තියෙනවද IMF එකේ වැඩ කරන්න යන්න? IMF එකට සම්බන්ධ වුණා කියන්නේ ඒගොල්ලෝගේ මාර ලොකු සැලරියක් ගෙවනවා ඔයාලා බලන්න. එතකොට ඔයාට IMF එකට යන්න ඕන නම් ඔයා එන්න ඕන තරක් තමයි බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එක. හරිද? එතන ඉහට මම හිතන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඕනෙත් නැති වෙයි. මේ මෙහෙමයි කරන ඩිපාර්ට්මන්ට් එකක් ඔයා හරියට කරන්න ඕන හරිද? ඒ කියන්නේ යන ඩිපාර්ට්මන්ට් එකක වැඩ ටික ඔයා හරියට කරන්න ඕන. ඔයා high demanded කියන්නේ ඔයාට ඒ අදාළ ඩිපාර්ට්මන්ට් ටික අතරින් වැඩිම ඉල්ලුමක් තියෙන ඩිපාර්ට්මන්ට් එකට ගියත් ඔයා ඒක හරියට කරන්නේ නැත්නම් ඔයා එතන ෆේල් ඉදී. හරිද? ඔයා ඉල්ලුම දෙවනියට තුන්වෙනියට ඔයා ඉල්ලුම පස්වෙනියට විතර තියෙන ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා සුපිරියට perform කරලා සුපිරියට මේ වැඩේ ගොඩ දැම්මොත් වාගේ අනාගතය සුබයි. එතකොට ඒකයි කියන්නේ මේ ඔයා සිලෙක්ට් වෙන ඩිපාර්ට්මන්ට් එක මොන ඩිපාර්ට්මන්ට් එක වුණත් ඔයා එතන හරියට වැඩ කරන්න ඕන. හරිද? එතකොට මම අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකට අදාළව PDF එකක් තියෙන එක ෂෙයා කරන්න ස්ක්‍රීන් එකේ.
මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති. මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකට අදාළ ස්ලයිඩ් ටික අපි කතා කරගෙන යමු. එතකොට අපේ ඩිපාර්ට්මන්ට් එක බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එක. එතකොට මේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉතිහාසය ගැන චුට්ටක් මතක් කරමු. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉතිහාසය ගැන චුට්ටක් මතක් කරමු. අපේ ඩිපාර්ට්මන්ට් එකේ මොකද්ද හැදෙන්න බලපාපු පදනම? මොකද්ද කතන්දරය? මේකයි. අපේ ඩිපාර්ට්මන්ට් එක ඇත්තටම කිව්වොත් ඉස්සර, ඒ කියන්නේ 1995 දී ඔයා දැනට තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් මේ ඩිපාර්ට්මන්ට් එක බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා. කියන්නේ ඇඩ්මින් ඩිග්‍රී. අන්නේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේම ස්පෙෂලයිසේෂන් ඒරියා එකක් විදියට තමයි 1995 මේක හඳුන්වලා දුන්නේ. කියන්නේ බිස්නස් ඉකොනොමික්ස් කියලා. හරි. ඊට පස්සේ ඒ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට සිලෙක්ට් වෙන ළමයින්ගේ ගොඩක් මාර ඉල්ලුම වැඩිවීමත් එක්ක මේ බිස්නස් ඉකොනොමික්ස් කියන ස්පෙෂලයිසේෂන් ඒරියා එකට ඩිමාන්ඩ් එක මාර වැඩිවීමත් එක්ක මේක 2002 දී වෙනම ඩිපාර්ට්මන්ට් එකක් විදියට පිටවනවා. එතකොට මේක ඊට පස්සේ තමයි එතකොට අපේ ඩිග්‍රී නම තියෙන බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඉන් බිස්නස් ඉකොනොමික්ස් කියලා නම තියෙන්නේ අරගේ ස්පෙෂලයිසේෂන් ඒරියා එකක් විදියට තිබිලා ඊට පස්සේ කරලා අයින් කළා. දැන් මේ දැන් වෙනම ඩිපාර්ට්මන්ට් එකක්. ඇඩ්මින් එක කියන්නේ වෙනම ඩිපාර්ට්මන්ට් එකක්. අපි ඒගොල්ලොත් එකකින් කිසි ආදකමක් එහෙම මොකුත් නැහැ. මේ අපේ ඉවෙන්ට් අපි තනියෙන් කරනවා. ඒගොල්ලෝගේ පාඩුවේ කරනවා ඒවා. එහෙම එකක් නෑ. දැන් අපි වෙනම ඩිපාර්ට්මන්ට් එකක් විදියට වෙනම යන්නේ. හරි. එතකොට ඕක තමයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉතිහාසය ගැන කතාව. හරි. එතකොට එහෙම බිහිවෙච්ච අපේ ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ තව උපකොටස් වලට තව ස්පෙෂලයිසේෂන් ඒරියා වලට තව අපේ මේවා බෙදෙනවා. ඒ ඉස්සරහට කතා කරන ඉස්සරම තිබ්බේ කොටස් දෙකයි පස්සේ කොටස් තුනක් තිබුණා. දැන් වර්තමාන වෙනකොට අපේ කියන්නේ සෙකන්ඩ් ඉයර් එකේදී ඩිපාර්ට්මන්ට් කඩනවා. accounting, finance, business economics ඔහොම. අපේ business economics department එක ඇතුළට ආවට පස්සේදී ඔයාට ආයි third year එකේදී specialization area 4කට ආයි කැඩෙනවා. කියන්නේ වගේ ඔයා ආස පැත්තකට ඔයාට යන්න පුළුවන්. හරි අපි බලමු ඔයාට central bank එකට යන්න ඕන නම් ඔයා මොන පාත් එකද තෝරගන්න ඕන. හරි. ඔයාට policy making පැත්තට යන්න ඕන නම් ඔයා මොකක්ද තෝරගන්න ඕන. ඔයාට central banking කරන්න ඕන. ඔයාට commercial banking පැත්තට යන්න ඕන. මොකද වෙන්න ඕන අපි කතා බහ කරලා බලමු. හරි. ඊට පස්සේ පළවෙනි ස්ලයිඩ් එකේ තියෙනවා ඇයි මේ ඉකෝන් ඉගෙන ගන්න ඕනේ කියලා. මේක නම් ඉතින් ලොකු වැදගත්කමක් නැහැ අතරම මේ ඔයාට ඩිපාර්ට්මන්ට් එකක් තෝරගන්න ඉතින් මේ මොකද ඔයාට මයික්‍රෝ ඉකොනොමික්ස් එහෙමත් අහුවෙලා තියෙන්නේ. හරි ඔයාට සෙකන්ඩ් එකේදී කොහොමද කියන්නේ හැමෝටම ඉගෙන ගන්න හම්බ වෙනවා මැක්‍රෝ ඉකොනොමික්ස් කොහොමද? හරි. එතකොට නිකන් බලාගෙන යන්න ඔය ටික. හරි. ඒ කියන්නේ මේ සංකීර්ණ ආර්ථික සංසිද්ධීන් තේරුම් ගන්න. සාමාන්‍ය මනුස්සයෙක්ට බෑ. ඒක සාමාන්‍ය සංකීර්ණ ආර්ථික සංසිද්ධිය. සාමාන්‍ය භාණ්ඩක මිල වැඩි වෙනකොට උද්දමනය කියලා නිකන් සරලව නිකන් කෙනෙක්ට හිතන්න පුළුවන්. නමුත් ඊට හා ගියපු ලොකු කතන්දරයක් තියෙනවා නේ වාස්සේ. හරි. ඒක කොහොමද මෙෂර් කරන්නේ? කතන්දර ලොකු කතන්දර. හරි. එතකොට ඒවට. අනිත් පැත්තෙන් මේ එදිනෙදා තීරණ ගන්න. ඒ කියන්නේ පුද්ගලිකව ඔයාට එදිනෙදා තීරණ ගන්න. පුද්ගලික තීරණ. අනිත් පැත්තෙන් ඔයා ව්‍යාපාරයක් පටන් අරගෙන ව්‍යාපාරයක් කරගෙන යනකොට කොහොමද ආයෝජන තීරණ ගන්නේ? හරි. කොහොමද ආයෝජනයකට තීරණයක් ගන්නෙ? බිස්නස් එක ඇතුලේ ඩිසිෂන් ගන්නෙ කොහොමද? විශේෂයෙන්ම හොඳට මතක තියාගන්න අනිත් ඩිපාර්ට්මන්ට් වලටත් වඩා මෙතන විශේෂයක් තියෙනවා. මොකක්ද මේ ඕනම ඕගනයිසේෂන් එකක හරි ඩිසිෂන් මේකින් පොයින්ට් එකේදී වඩාම වැදගත් වෙන්නේ බිස්නස් ඉකොනොමික්ස්. හේතුව ළමයි ඒ කියන්නේ දැන් අපිට අනාගතේ මේ ඉකොනොමික් ෆැක්ටර්ස් ගැන ප්‍රෙඩික්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ අනාගතේ පොලි අනුපාත මොකක් වෙයිද තව මාස කිහිපයකින්? උද්දමනේ කොහොම වෙයිද? එක්ස්චේන්ජ් රේට් එකට මොන වගේ දෙයක් වෙයිද? ඉන්ට්‍රස්ට් රේට් වලට මොන වගේ දෙයක් වෙයිද? එතකොට ඒව ගැන අදහසක් ඇතුවයි අපි මේ ඩිසිෂන් මේකින් පොයින්ට් එකේදී ඉන්න ඕන කරන්න ඕන. එතකොට ඒවට accounting වලින් තොරතුරු දෙනවා, දත්ත තොරතුරු දෙනවා. ඒ සංඛ්‍යා ඊට පස්සේ අනිත් ඩිපාර්ට්මන්ට් වලින් HRM වලින් මානව සම්පත කළමනාකරණය කරනවා, ෆයිනෑන්ස් පැත්ත හදනවා, ෆයිනෑන්ස් මැනේජ්මන්ට්. එතකොට ඉතින් මේ පැත්ත ඔක්කොම වෙන අතරේ මේ බිස්නස් ඉකොනොමික්ස් මොකටද ඕන වෙන්නේ? රැෂනලි නිකන් ඩිසිෂන් මේක් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. බත් මෙතන ඒ කියන්නේ රැෂනලි ඩිසිෂන් මේක් කරන්න ඕන නම් ආර්ථික වශයෙන් තාර්කික තීරණ ගන්න ඕන නම් අවශ්‍ය වෙන්නේ මොකද්ද? බිස්නස් ඉකොනොමික්ස් තමයි අවශ්‍ය වෙන්නේ. මොකද පොලි අනුපාතවල හැසිරීම, ඊට පස්සේ ආනයන අපනයන කරන බිස්නස් එකක් නම් අනිවාර්යෙන් එක්ස්චේන්ජ් රේට්, ඊට පස්සේ උද්දමනය ගැන ඒ සියලුම දේවල් ගැන තොරතුරු විශ්ලේෂණය කරන්න, ඇනලයිස් කරන්න, මේ දේවල් සියලුම දේවල් කරන්න ඕනේ. හරි. අනිත් පැත්තෙන් මෙතන තියෙනවා තව මේවා ඉකොනොමික්ස් ඉගෙන ගන්න ඕනේ කියන එක. එතකොට මේ මෙතන තියෙන්නේ බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකට එන්න ඕනයි වගේ ඒවා නෙවෙයි. පොදු ඉකොනොමික්ස් ඉගෙන ගන්න ඕනයි කියන කතන්දර තියෙනවා. හරි. ඊට පස්සේ මේ රජයේ අයවැය සමහර මිනිස්සු බනිනවා. අයවැය බලලා අපෝ අයවැය නම් අවුල්. අයවැය ශේෂයෙන් අවුල් මති අනම්මන. එතකොට ඒකේ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ස්ටුඩන්ට් කියන්නේ පුරවැසියෙක් වුණාම. මේ අයවැය ශේෂය සෑහෙන රින වෙලා තියෙන්නේ මේ ප්‍රාර්ථන වේදන් වල තමයි වෙන් කරලා තියෙන්නේ. වර්තන වේදන් මඩු.
එතකොට ඒ කාරණා හොඳ අවබෝධයකින් යුතුව තේරුම් ගන්න ඕනේ. අයවැය ශේෂයේ රිනෝන පළියට අයවැය නරකයි කියන්න බෑ. අයවැය හිඟයක් කාපු පළියට අයවැය නරකයි කියන්න බෑ. ඉතින් ඒ වගේ තමයි මම මේ වැඩිපුර කීකේ නැහැ. ඉතින් මේ ඒක කියන්නේ ඒව ගැන හොඳ අවබෝධයක් ගන්න. සමහර ඡන්ද කාල වලට එනවා මොනවද? ඡන්ද පොරොන්දු වරේම අරගෙන එන යෝජනා වරේම අරගෙන එතකොට ඒවට ඒවයි ප්‍රැක්ටිකල් භාවය ගැන ඒවයි ප්‍රැක්ටිකලි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් ද ලංකාවේ. ඒව ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් හරි දාලා සමාජය දැනුවත් කරන්න හරි දැනුමක් තියෙන්නේ මේ ඉකොනොමික්ස් ගැන ස්ටඩි කරලා තියෙන කෙනෙක්ට. අනිත් පැත්තෙන් වාගේ ක්‍රිටිකල් තින්කින් මාර විදිහට ඩෙවලොප් වෙන සබ්ජෙක්ට් එකක් තමයි මේ ඉකොනොමික්ස් කියලා කියන්නේ. අනිත් පැත්තෙන් ඇනලිටිකල් ස්කිල්ස් වගේ පැත්තේ හැදෙනවා මේකෙදි. හරි. එතකොට අනිත් පැත්තෙන් ඔයාලට ඉකෝන් පැත්තෙන් ඔයාලට මේ බැජටික් මේක කරාට පස්සේ බිස්නස් ඉකොනොමික්ස් ඩිග්‍රී කරාට පස්සේ ඔයාලට මාස්ටර්ස් කරන්න පුළුවන්, ඊළඟට PhD මේ පැත්තෙන් යන්න පුළුවන්, මාස්ටර් ඔෆ් ෆිලොසොෆි. හරි. MSc කරන්න. එතකොට ඒ වගේ දේවල් වලටත් මේක පදනමක් වෙනවා. හරි. එතකොට මොකද්ද මේ ඉකොනොමික්ස් බිස්නස් ඉකොනොමික්ස් අතර මොකද්ද මේ වෙනස කතන්දරේ? දැන් ඔයා දන්න මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව පිට කියන්නේ ආර්ට් එකෙන් ගත්තත් මේ ඉකොන් ඩිග්‍රියක් දෙනවා නේද? ඒ ආර්ට් එකේ ළමයිනුත් ඉකොන් ඩිග්‍රියක් කරනවා. එතකොට මොකද්ද මේ බිස්නස් ඉකොනොමික්ස් කියලා මේ අපි කරන්නේ? අපි ඇවිල්ලා මැනේජ්මන්ට් ෆැකල්ටි ස්ටුඩන්ට්ලා. මැනේජ්මන්ට් ෆැකල්ටි එකෙන් දෙන ඉකොනොමික්ස් මේ ඩිග්‍රී එක තමයි බිස්නස් ඉකොනොමික්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මැනේජ්මන්ට් ප්ලස් ඉකොනොමික්ස්. ඒ කියන්නේ මේකයි කාරණේ. නිකම්ම අර ඉකොනොමික්ස් ඩිග්‍රී එකක එතන ඉකොනොමික් තියරිටිකල් නොලෙජ් එකක් දෙනවා. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතන පොඩි කියන්නේ ગેප් එකක් තියෙනවා. ප්‍රැක්ටිකල් කියන්නේ ඇප්ලයි කරන පාර්ට් එකත් එක්ක. හරි. කියන්නේ බිස්නස් එකට කොහොමද ඇප්ලයි කරන්නේ? ෆර්ම් ලෙවල් එකේදී කොහොමද මේ ඉකොනොමික්ස් ඇප්ලයි කරන්නේ? අනේ ඉකොනොමික්ස් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන පාර්ට් එකත් තියරිටිකල් නොලෙජ් එක දීමත් එක්ක අතර තියෙන ગેප් එක ෆිල් කරනවා. මෙන්න මේ බිස්නස් ඉකොනොමික්ස් කියන ඩිග්‍රී එක හරහා. හරිනේ. එතකොට මේක ඉකොනොමික්ස් පැත්තේ දැනුවත් 100%ක් දෙන ගමන් මේකේ මැනේජ්මන්ට් සම්බන්ධ දෙනවා. එතකොට අපි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඉගෙන ගන්නවා මානව සම්පත් කළමනාකරණය. හරි වා සමහර දේවල් ඉගෙන ගන්න නේද? එතකොට මේ ඊපස්සේ මූල්‍ය කළමනාකරණය, අලෙවි කළමනාකරණය. වසකන්දියාවෙන් පස්සේ ඔයා ඉගෙන ගන්න. එතකොට ඒවත් ඉගෙන ගන්න ගමන් තමයි ඔයා ඉකොනොමික්ස් ඉගෙන ගන්න. එතකොට මේක මැනේජ්මන්ට් සහ ඉකොනොමික්ස් දෙකම බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ මේක. හරිද? හරි. එතකොට මේක තමයි මේ මෙතන මේ කියවෙන්නේ. හරි. එතකොට අපේ ඩිග්‍රී ටයිටල් එක තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ඔෆර් කරන එකේ BSc Honours in Business Administration in Business Economics. හරි. එතකොට මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ මම හිතන්නේ අපේ තමයි දිගම ඩිග්‍රී ටයිටල් එක තියෙන්නේ. එතකොට ඉතින් මේ ඒක නම් එච්චර කන්සිඩර් කරන්න හේතුවක් නෙවෙයි වාට අපේ ෆැකල්ටි මේ අපේ ඩිපාර්ට්මන්ට් එක තෝරගන්න කරන. නමුත් ඉතින් අපිට පොඩ්ඩක් ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ අපේ තමයි දිගම එක. හරිනේ. එතකොට මේ කියනවා මේකේ මේ bridge the gap between theory and practice. ඒ කියන්නේ අර theoretical knowledge එක දෙනවා වගේම මේකේ business practice එකක් හම්බෙනවා මේ business economics department එකට ඔයා ආවොත්. හරිද? economics කොහොමද අපි directly apply කරන්නේ මේ business එකක decision making වලට. ඒක තමයි මේක business economics කියලා කියන්නේ. එතකොට ඔයාලට ඕනම ෆර්ම් එකක ඕනම ඕගනයිසේෂන් එකක ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එකට ඔයාලට හොද්දට perform කරන්න පුළුවන්. මේ බිස්නස් ඉකොනොමික්ස් ස්ටුඩන්ට් කෙනෙක්ට නංගි මල්ලි අපේ ඩිපාර්ට්මන්ට් එකට ආවොත් ඔයාලට ඕනම ඕගනයිසේෂන් එකක ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එකේ අන්නේ පොයින්ට් එකේ ඉහළින්ම perform කරන්න පුළුවන්. ඒ හැකියාව හදනවා අන් කාටත් වඩා. හරිද? එතකොට මේ පැත්තෙන් මේකේ ફોකස් කරනවා ඔයාගේ ඩෙවලොප්මන්ට් පැත්තේදී ඔයා ඩෙවලොප් කරන රිසර්ච් පැත්ත ඊට පස්සේ ඔයාගේ ඇනලයිස් පැත්ත ඊට පස්සේ ඔයාගේ කමියුනිකේෂන් ඔයාගේ ටීම් වර්ක් ඔයාගේ ඩිසිෂන් මේකින් කාරණා ටික. හරි. ඊට පස්සේ මෙන්න මේක තමයි වැදගත්ම කාරණේ. ඔයා ෆස්ට් ඉයර් එකේ කොමන් ප්‍රෝග්‍රෑම් එකක් ඉගෙනගෙන ඉවර වෙලා සෙකන්ඩ් ඉයර් එකේදී ඔයාව ඩිපාර්ට්මන්ට් වලට කඩනවා. සෙකන්ඩ් ඉයර් එකේදී ඔයා ආවොත් අපේ ඩිපාර්ට්මන්ට් එකට බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකට ඔයා ආවොත් ආයි ඔහොම ඉගෙනගෙන යන ගමන් තර්ඩ් ඉයර් එකේදී ආයි කඩනවා කොටස් 4කට. මේවා ස්පෙෂලායිසේෂන් ඒරියා. තේරුණාද? ආයි කොටස් 4කට කඩනවා. ඉස්සරම තිබුණේ ඩෙවලොප්මන්ට් ස්ටඩීස් නුයි බැංකිනුයි විතරයි. හරි. පස්සේ ඒ කියන්නේ ගිය අවුරුද්දට කලින් වෙනකන් තිබුණේ මේ ඉන්ටර්නැෂනල් ඉකොනොමික්ස් ඇන්ඩ් බිස්නස් කියන්නේ IB කියන මෙන්න මේ කොටස් තුන තිබුණේ. කියන්නේ DS එකයි BNK එකයි IB එකයි. ඔන්න කොටස් තුන තමයි තිබුණේ. එතකොට ගිය අවුරුද්දේ කියන්නේ අපේ 3rd year අයියලකලගේ බැච් එකේ ඉඳලා අලුතෙන්ම ඔෆර් කරන අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් data science for economics. හරි high demand. ආය අහන දෙයක් නෑ. ඔයා කොහොමද දන්නවා AI එක මේ AI එක මේ ICT එක දැන් ඔක්කොම චේන්ජ් වෙන වෙලාවේ ඉකොනොමික්ස් වලට ඔකාවේ නැත්නම් ලොකු අඩුපාඩුවක් නේද? ලොකු අවුලක්. එතකොට හොඳට මතක තියාගන්න මේ බිස්නස් ඉකොනොමික්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇතුළේදී මේ බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකේ data science for economics කියලා තාම එක බැච් එකක්වත් එළියට ගිහිල්ලා නැහැ.
පළවෙනිම බැජ් එක තමයි අපේ අයියලා කරලා අපේ 3D අයියලා කරලාගේ බැජ් එක. ඊළඟ බැජ් එක වෙන්නේ අපේ කරන කට්ටියගෙන් data science economics කරන කට්ටියගෙන් අපේ බැජ් එක තමයි එතකොට සෙකන්ඩ් බැජ් එක වෙන්නේ data science පැත්තේදී. හරි. ඊට පස්සේ ඕගොල්ලෝගෙන් අපේ ඩිපාර්ට්මන්ට් එකට කට්ටිය තමයි තුන්වෙනි කණ්ඩායම මේ data science economics ඉගෙන ගන්න. හරි. ඒක මාර විශේෂයි. මේකට අනිවාර්යෙන් අනාගතේ ලොකු වැලියු එකක් ක්‍රියේට් වෙනවා අනිවාර්යෙන්ම අනිත් ඒවාට වඩා. හරි. මොකද ඉස්සර ඉඳලම තිබුණා මේ banking development studies කියන කාරණා. ඒකට ඒවෙන් ස්ටුඩන්ට්ස්ලා සෑහෙන ප්‍රමාණයක් එළියට බිස්නස් වර්ල්ඩ් එකට ගිහිල්ලා තියෙනවා. හරි. අපි කතා කරමු මොනවද මේ development studies ඊට පස්සේ banking ඊට පස්සේ international economics and business ඊට පස්සේ data science for economics කියන්නේ මොනවද මේ කාරණා කියන එක අපි කතා කරමු. අපි ගියොත් පොඩ්ඩක් අපේ ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එක පැත්තට. ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එක පැත්තට අපි ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක වාට වැඩිදුර විස්තර සියලු විස්තර බලා ගන්න පුළුවන්. මෙතන මම සාරාංශගතව අදහසක් දෙන එක කරන්නේ. හරි. එතකොට බලා ගන්න පුළුවන් මේකේ විස්තර තියෙනවා සෑහෙන්න. මොනවද වෙන්නේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන වැඩ කටයුතු කියන කාරණා ඔක්කොම මෙතන වාට බලා ගන්න පුළුවන්. හරි. පොඩි වීඩියෝ එකක් තියෙනවා මේක අපි බලලෙමු. මේක අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක. මේක චුට්ටක් බලන්න. මම හිතන්නේ මේකේ සවුන්ඩ්ස් මම හිතන විදිහට මම ෂෙයා කරේ නැහැ. එහෙනම් මේක ආයි මට හරි ප්‍රශ්නයක් නැහැ මේ හරි අපි වීඩියෝ එක අන්තිමට බලමු. වීඩියෝ එක අන්තිමට බලමු ළමයි. එතකොට අපි ස්ටඩීස් ඔයාලට පොලිසි මේකින් පැත්ත කියන්නේ වාගේ පොලිසි මේකින් පැත්තේ හැදෙන්නේ කියන්නේ ඉකොනොමික් පොලිසි ඇනලයිස් කරන්න, පොලිසි ක්‍රියේට් කරන්න. පොලිසි මේකින් පැත්තට ඔය ආසයි නම් ඔයාලට ඩෙවලොප්මන්ට් ස්ටඩීස් පැත්ත යන්න පුළුවන්. එතකොට ඔයා දන්නවා මහ බැංකුවේ පොලිසි මේකින් පැත්ත තියෙනවා. එතකොට ඔයාලට සෙන්ට්‍රල් බැංක් එකට යන්න මෙන්න මේ ඩෙවලොප්මන්ට් ස්ටඩීස් අතිශය වැදගත් වෙනවා. තේරුණාද? ඒ කියන්නේ මේ ස්පෙෂලායිසේෂන් ඒරියා හතරෙන්ම ඉකොනොමික්ස් කියන එක ගැඹුරටම දෙන්නේ. ගැඹුරටම ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ ඩෙවලොප්මන්ට් ස්ටඩීස් පැත්තේදී ඔයා කතා කරනවා සබ්ජෙක්ට්ස් ලේබර් ඉකොනොමික්ස් කියලා කතා කරනවා. හරි. එහෙම ඉකොනොමික්ස් සම්බන්ධයෙන් ගැඹුරට කතා කරනවා. මෙන්න මේ ඩෙවලොප්මන්ට් ස්ටඩීස් වල ඔයාට ඉක්කොන් තවදුරටත් ගැඹුරට ඉගෙන ගන්න ඕන නම් අපේ ඩිපාර්ට්මන්ට් එකට ඇවිල්ලා ඔයා ජොයින් වෙන්න ඕනේ ස්පෙෂලායිසේෂන් ඒරියා එක විදියට ඩෙවලොප්මන්ට් ස්ටඩීස් ඒරියා එකත් එක්ක. හරිනේ. එතකොට ඒකේ විශේෂයෙන්ම IMF ඊට පස්සේ ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් ඊට පස්සේ මහා බැංකුවේ පොලිසි මේකින් පැත්ත ඔයාට විවෘත වෙනවා මේක කරාම. හරි. ඊට පස්සේ බැංකින් ගත්තොත් බැංකින් සෙක්ටර් එකේදී ඔයාට මෙතන බැංක් මැනේජ්මන්ට් ඔයාට ඉගෙන ගන්න හම්බ වෙනවා. එතකොට සෙන්ට්‍රල් බැංකින් ඊට පස්සේ මොනිටරි පොලිසි මූල්‍ය ප්‍රතිපත්තිය සෑහෙන දුරට ඔයාට ඉගෙන ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ ට්‍රෙෂරි මැනේජ්මන්ට් පැත්ත. ඒ කියන්නේ මේ බැංකින් කියන ටිකක් ෆයිනෑන්ස් පැත්තට බර ඒරියා එකක් අපේ ඩිපාර්ට්මන්ට් එකේ යනවා. ඒ කියන්නේ ඩෙවලොප්මන්ට් ස්ටඩීස් ඉකොනොමික්ස් පැත්තට ටිකක් ගැඹුරට බර වෙගෙන යනකොට මේ බැංකින් එකේදී ෆයිනෑන්ස් පැත්තට ටිකක් බර වෙගෙන යනවා. එතකොට අපේ ඩිපාර්ට්මන්ට් එකට ආවත් ඔයාට බැංකින් ඒරියා එකත් එක්ක ඔයා ගියොත් ඉස්සරහට 3D and 4th යනකම් ඔයා වැඩිපුර ඉගෙන ගන්නේ ඉකොනොමික්ස් සබ්ජෙක්ට් වලටත් වඩා ෆයිනෑන්ස් සබ්ජෙක්ට්. ඒ කියන්නේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඔෆර් කරන සබ්ජෙක්ට් තමයි ගොඩක් ඔයා ඉගෙන ගන්නේ මේ බැංකින් පැත්ත කරොත්. එතකොට ඔයාට මේකදී සෙන්ට්‍රල් බැංක් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. සහ කමර්ෂල් බැංකින්. ඒ කියන්නේ ඔයා දන්න කමර්ෂල් බැංක්ස් වල টොප් ලෙවල් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ කොටස් වෙළඳපොළ පැත්ත මේකේ ෆයිනෑන්ස් පැත්තනේ කතා වෙන්නේ. ඒකට කොටස් වෙළඳපොළ කියයි ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් සෑහෙන ප්‍රමාණයකට වාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට මෙතන ඉස්සරහට දාලා තියෙනවා අපේ ජොබ් ඔපචුනිටිස් වගේ දේවල් දාලා තියෙනවා. ඒවත් බලමු. හරි. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් ඉකොනොමික්ස් ඇන්ඩ් බිස්නස් කියන එකේදී වාට ගොඩක්ම මේ කියන්නේ ග්ලෝබල් මාකට් එක තමයි ફોකස් කරන්නේ මෙන්න මේ ස්පෙෂලායිසේෂන් ඒරියා එකේ IB ඒරියා එකේ. හරි. ඒකෙදි විශේෂයෙන්ම කතා කරනවා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ඒ කියන්නේ අන්තර්ජාතික වෙළඳාම, අන්තර්ජාතික මූල්‍ය, ඊට පස්සේ සැපයුම් දාම, ඔන්න ඔයගේ දේවල්. හරි. සප්ලයි චේන් මැනේජ්මන්ට් ඔන්න ඔය වගේ දේවල් ලොකුවට කතා කරනවා. ඉන්ටර්නැෂනල් ට්‍රේඩ්, ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස්, හරි. ඔන්න ඔය වගේ දේවල් කතා කරනවා මෙන්න මේ ඉන්ටර්නැෂනල් ඉකොනොමික්ස් ඇන්ඩ් බිස්නස් කියන එකේ. හරි. එතකොට මේ අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු එක තමයි data science or economics කියන එක. එතකොට මේකෙදී economics එක ICT subjects තමයි combine කරලා තියෙන්නේ ගොඩක්ම අපේ IT department එකෙන් offer කරන subjects උත් එක්ක icon blend වෙලා මෙතනදී තියෙන්නේ. එතකොට මේක මාර demand. හරිද? ඉස්සරහට මේකේ ලොකු value එකක් ඔයාලට එකතු වෙනවා. ඔයා අපේ department එකට ඇවිල්ලා මෙන්න මේ area එකෙන් study කරගෙන ඉස්සරහට යනවා නම් හරි.
එතකොට අපි බලමු ඉස්සරහට යමු. එතකොට අපේ ඩිපාර්ට්මන්ට් එක ඇතුළේදී පර්සනල් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් එකක් ඔයාලට සිද්ධ වෙනවා. සහ අපි විශේෂයෙන්ම කතා කරනවා මේ කියන්නේ ඔයාගේ ලැන්ග්වේජ් එකේ අඩුපාඩු හදන්න ඉංග්‍රීසි for business economics. ඒ කියන්නේ business economics වලටම ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකක් ඔෆර් කරලා දෙනවා අපේ ඩිපාර්ට්මන්ට් එකටම. ඒක සෙකන්ඩ් ඉයර් ඉඳන් ඔයාලට හම්බ වෙනවා. හරි ඊට පස්සේ ෆයිනල් ඉයර් එකේදී ඉන්ඩිපෙන්ඩන්ට් ස්ටඩි එකක් ඉන්ඩිපෙන්ඩන්ට් රිසර්ච් එකක් ඔයාලට කරන්න තියෙනවා. සහ ඔයාලට අන්තිම අවුරුද්දේ ඔයාලට ඉන්ටර්න් යන්න සිද්ධ වෙනවා. හරි. එතකොට ඉන්ටර්න් යද්දී ප්‍රැක්ටිකල් ට්‍රේනින් එක ඔයාලට මාස 6ක් යන්නත් පුළුවන්. අන්තිම අවුරුද්ද මුණත් ඔයාලට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ තින්නේ ඔයාලට යන්න පුළුවන් ඒරියාස් ඒ කියන්නේ අදාළ ඒරියාස් වලින් ගියාට පස්සේ ඔයාලට යන්න පුළුවන් ෆීල්ඩ්ස් සහ ඕගනයිසේෂන්ස් තමයි මේ තියෙන්නේ. එතකොට පබ්ලික් ඉන්ස්ටිටියුෂන්ස් තියෙනවා සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා. හරි. ඊට පස්සේ ඔන්න ටික කියව ගන්න මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස් ඇන්ඩ් ඉකොනොමික් අෆෙයාර්ස්. ඊට පස්සේ සිකියුරිටීස් ඇන්ඩ් එක්ස්චේන්ජ් කමිෂන් එක. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ඔෆ් සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස්. හරි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට වට යන්න පුළුවන්. හරි. මහ බැංකුවට වට යන්න පුළුවන්. මෙන්න මේ වගේ පැති වාට මාර විදියට විවෘත වෙනවා. හරි. ඒ කියන්නේ මේකේ විශේෂත්වය තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී ළමයි ඒ කියන්නේ දැන් අනිත් ඩිපාර්ට්මන්ට් ගත්තොත් ඒගොල්ලෝ ඒ ඩිපාර්ට්මන්ට් වල ඉන්න සියලුම පිරිස ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක එහෙම ෆලෝ කරගෙන යනවා. නමුත් අපේ මේකේ ස්පෙෂලායිසේෂන් ඒරියා වලට කැඩෙනවනේ. එතකොට ඒකත් එක්ක කෙලින්ම බැංකින් මම බැංකින් කරේ. එතකොට බැංකින් කියලා වෙනම ස්පෙෂලායිස් වෙනවා ඔයා. හරි. ඔයා data science for economics. economics වල data. එතකොට මෙතන big data analysis for economics වගේ දේවල් කතා වෙනවා. ඊට පස්සේ Python ගැන කතා වෙනවා. ඊට පස්සේ data analytics පැත්ත කතා වෙනවා. ඒ වගේ ගොඩක් පැති තියෙනවා. එතකොට මේවට ස්පෙෂලායිස් වුණාට පස්සේ ඒවා කෙලින්ම ඉල්ලනකොට ඔයාට අර ඒක පොදු ඉගෙන ගත්ත කට්ටියට වඩා ඔයාට ලොකු ඩිමාන්ඩ් එකක් ඔතන හැදෙනවා. හරිද? ඒ කියන්නේ වෙන ඩිපාර්ට්මන්ට් වලට වඩා තියෙන විශේෂත්වය මේකයි අපේ. හරිද? කියන්නේ ඩිපාර්ට්මන්ට් එකකට කියලා ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ තා ස්පෙෂලායිසේෂන් ඒරියාස් 4ක් තියෙනවා. හරි? එතකොට ඔයා මේවා අත්විඳින්න ඕන ඔයා අනිවාර්යෙන් අපේ ඩිපාර්ට්මන්ට් එකට එන්න ඕන. හරිද? එතකොට මේවා තමයි යන්න පුළුවන් පැති බලන්න. ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් තියෙන මොනවද? සම්පත් බැංක් එක DFCC ඒ කියන්නේ අර මොනවද අපේ කමර්ෂල් බැංක් සෙට් එකක් තියෙන්නේ. කමර්ෂල් බැංක්ස් අන්න ඒවට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ HBA ෆයිනෑන්ස් කියනවා. ඊට පස්සේ LOLC, BOC, People's Bank ඔන්න වගේ දේවල්. ඊට පස්සේ රිසර්ච් ෆර්ම්ස් වලට යන්න පුළුවන්. විශේෂයෙන්ම ඩෙවලොප්මන්ට් ස්ටඩීස් කරනවා නම් මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් වලට යන්න පුළුවන්. බැංකින් පැත්ත කරනවා නම්. හරි. එතකොට රිසර්ච් ෆර්ම්ස් වලට යන්න පුළුවන්. ඩෙවලොප්මන්ට් ස්ටඩීස් කරනවා නම්. හරි. මෙන්න මේ වගේ රිසර්ච් ෆර්ම්ස් තියෙනවා. ඔයාට යන්න පුළුවන්. ඊට පස්සේ non government organizations, Colombo Stock Exchange එකට යන්න පුළුවන්. ඔයාට ගොඩක් බැංකින් පැත්ත කරනවා නම්. හරි. ඊට පස්සේ non profit organizations. හරි. මෙන්න මේවා තියෙනවා. ඊට පස්සේ අද ප්‍රයිවට් කියන්නේ ප්‍රයිවට් ඉන්ස්ටිටියුෂන්ස් වලට ඔයාට යන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඒ කාරණා තියෙනවා. තේරුම් ගන්න ඔයාට ඕනම ඕගනයිසේෂන් එකක ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එකේ perform කරන්න ඔයාව හොඳටම ඒ කියන්නේ ඕන වෙනවා ඕගනයිසේෂන් වලට. හරි. එතකොට මෙන්න මේවා තමයි ඔයාට තියෙන ජොබ් ඔපචුනිටිස්. හරි. බැංකින් ඊට පස්සේ බිස්නස් ඊට පස්සේ economic research ඊට පස්සේ environmental management ඔය තියෙන්නේ government and politics කියලා තියෙනවා. ඊට පස්සේ public policy. එතකොට ඔන්න ඒ කාරණා වලින් ඔයාට ඉස්සරහට යන්න පුළුවන් ගොඩාක් ජොබ් ඔපචුනිටිස් අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයාට ඩිග්‍රී ගත්තොත් අනිවාර්යෙන් ලැබෙනවා. හරි. එකක් කියන්න ඕන මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා ළමයි. ඔයා ඩිපාර්ට්මන්ට් එකක් තෝරගනිද්දී කියන්නේ ඔයාගේ කියන්නේ අර ඔයා අකමැත්තෙන් කිසි දෙයක් තෝරගන්න එපා අනික් කට්ටිය තෝරගන්නවා කියලා. ඒක විශේෂයෙන්ම මම කියන්න ඕන. මොකද මේ මට මතකයි අපේ HRM එකේ ටියුටර් ලෙක්චරර් නෙවෙයි ටියුටර් කියපු කතාවක් මට මතකයි. කියන්නේ යා ලෙක්චරර් කෙනෙක් නමුත් එයා ටියුටර් කරන්නේ. එතකොට එයා කියපු කාරණයක් මට මතකයි. එයා HRM ඩිපාර්ට්මන්ට් එකට දැම්මේ. නමුත් එයාත් එක්කම එයාගේ හිටපු යාළුවා එකට හිටපු යාළුවා එයා දැම්ම කිව්වා හයි ඩිමාන්ඩ් එකක් තියෙන නිසා කියන්නේ ගොඩක් ළමයින්ගේ වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන නිසා accounting department එකට. නමුත් HRM department එකට වැඩිච්ච අපේ ඒ සර් මේ හොඳට perform කරලා හොඳට මාක්ස් අරගෙන හොඳට ස්ටඩීස් කරලා කොහොම හරි අවසාන ලෙක්චර් කෙනෙක් වුණා. එයාගේ යාළුවා accounting degree එකක් තියෙන accounting special කියන්නේ නිකන් ජෙනරල් එකක් මම හිතන විදිහට ජෙනරල් එකක් තමයි. ඊට පස්සේ මේ එයා ඔය කොහෙද මේ ඒගොල්ලෝගේ ගමක් කිව්ව මට මතක නැහැ කොහෙද කියලා කොහොම හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පත්වීමක් අරගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන කතාවක් තමයි කිව්වේ. මම පොසිෂන් එකක් කියව මේව දන්නේ නැහැ. නමුත් එහෙම තමයි කිව්වේ. ඒ කියපු විදියට ඒ සර් කිව්වේ ඒ යාළුවා accounting department එකට ගිහපු යාළුවට වඩා හොඳ තැනක හොඳ ජීවන මට්ටමක හොඳ ආර්ථික මට්ටමක අද ඒ සර් ඉන්නවා කියලා කිව්වේ HRM department එකට දාපු ඒ සර්. එතකොට ඒකයි කියන්නේ මේ අර ඕනම ඩිපාර්ට්මන්ට් එකක් හොඳයි ඔයා හොඳටම හරියටම කරනවා.
තේරුණා? ඔයා කරන්නම් වාලේ කරනවා නම් ඔයා high demand ඔයා වැඩි මිල්ලුමක් තියෙන ඩිපාර්ට්මන්ට් එක කරත් වැඩක් නැහැ. දැන් අපේ අවුරුද්ද ගත්තොත් ඒ කියන්නේ අපේ ගාල්ලේ දිස්ත්‍රික් එකෙන් ගත්තොත් කියන්නේ මම ගාල්ලේ. එතකොට අපේ ගාල්ලෙන් ගත්තොත් වැඩිම ඩිමාන්ඩ් එකක් ඒ කියන්නේ ළමයි කියන්නේ වැඩිම ළමයි ඉල්ලුවේ accounting department එක. ඊට පස්සේ වැඩිපුරම ළමයි ඉල්ලුවේ finance department එක. ඊට පස්සේ තමයි වැඩිපුරම econ department එක ඉල්ලුවේ. කියන්නේ business economics department එක ඉල්ලුවේ. හරි. එහෙම. නමුත් ඉතින් අර මම මේකයි කියන්නේ මම නම් කියන්නේ ඔයා කියන්නේ ආසාවෙන් කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් අපි ආස නැත්තම් accounting පැත්තෙන් ඉස්සරහට යන්න අපිට accountant වෙන්න කෙනෙක් අපිට accountant කෙනෙක් වෙන්න ආසාවක් නැත්තම් අපිට accounting පැත්තෙන් ඉස්සරහට යන්න ආසාවක් නැත්තම් අපි accounting වලට ආස නැත්තම් අපි accounting වලට ගොඩාක් ලොකුට දක්ෂත් නැත්තම් හරි එහෙමනම් ඇත්තටම අපි accounting department දැම්මොත් එතන ඒ කියන්නේ අපිට පුළුවන් උපරිමය අපිට දෙන්න බෑ අපි ඒකට ආස නැත්තම් තේරුම් ගන්න ඔයා ආසම department එක ඔයා තෝරගන්නවා නම් ඔයා ඒ department එකේ degree එක කරන්නේ මාර ආසාවෙන් කිරීම තුලින්ම ඔයා ඩිපාර්ට්මන්ට් එකේ මාර විදියට උඩින්ම perform කරනවා. ඒකත් එක්ක ඔයා ඒ ඔයා ඩිග්‍රී උඩින්ම perform කරනවා කියන්නේ ඔයාගේ වැඩේ ගොඩ. හරි. ඒකයි. එතකොට මම උනත් මම එතකොට ගාලා දිස්ත්‍රික්කේ 14. හරි. එතකොට මමත් accounting යන්න පුළුවන්කම තියාගෙන තමයි econ department එකට දැම්මේ. එතකොට මම econ department එකට දාන්නම් business economics department එකට දාන්න හේතු කීපයක් තිබුණා. ඒ හේතු ඔයගොල්ලෝ දන්නේ හේතු කීපයක් තිබුණා. ඒ හේතු අතර උඩින්ම තිබ්බ හේතුවක් තමයි ආසාව. එතන මම ආස economics කැමරට ඉගෙන ගන්න තමයි ආස. එතකොට accounting වලට මගේ ලොකු ආසාවක් තිබ්බේ නැහැ. එතකොට අපේ අවුරුද්දේ දිස්ත්‍රික්කේ ගාල්ල දිස්ත්‍රික්කෙන් 25ක් නැත්නම් 26ක් විතර මම හිතන විදියට මට මතක විදියට 26ක් නැත්නම් 25ක් විතර accounting department එකට ගත්තා. එතකොට මට උඩින්ම යන්න තිබ්බ මම 14. හරි ඒක වෙලත් මම දැන් මේ econ department එකේ ඉතින් මේ එකයි කියන්නේ අර එන්නේ ඔයාගේ ආසාව තමයි මාර විදියට වැදගත්. ඔයාලකට ආස වීම තුලින් ඔයාගේ අදාළ ඩිග්‍රී එකේ උඩින්ම වැඩ කරා. හරි. ඔයා ආස නැතුව ඔයා යාළුවා දාන විදියට යාළුවා දාන්නෙත් මේක නිසා මමත් මේක දානවා. හැබැයි යාළුවා ඒකට ආස යාළුවා හොඳටම කරනවා. ඔයා අර අඩමානට අල්ලගෙන යනවා. කාගේ හරි ඇඟේ එල්ලිලා ඩිග්‍රී එක අදගෙන යනවා. ගියාට අවසානයේ ජෙනරල් එකක් කරේ මේක හරි ගන්න. එතකොට ඔයාට කියන්නේ අනිත් ඩිපාර්ට්මන්ට් එකකට යනකොට ගොඩක්ම ඒ කියන්නේ accounting department වගේ යනකොට ගොඩක්ම හැප්පෙන්න තියෙන්නේ chartered එහෙම කරන කොල්ල කෙල්ලෝ එක. එතකොට ඔයා නිකන් chartered කරන්නෙත් නැතුව එහෙම නැත්නම් වෙන professional qualification එකක් මොකක්වත් කරන්නෙත් නැතුව නිකම්ම ජෙනරල් පාස් එකක් විතර දානවා නම් අර කම්පිටිෂන් එකත් එක්ක ඔයාලට හැප්පෙන්න බෑ. ඒක කියන්නේ කරන ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ යන ඩිපාර්ට්මන්ට් එකේ කරන ඩිග්‍රී වගේ උපරිමයෙන්ම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියන එක. හරි. ඒ වගේ මට මතකයි තව ගොඩාක් අපේ යාළුවෝ ඉන්නවා. ඒ කියන්නේ වෙන ඩිපාර්ට්මන්ට් දාපු කට්ටිය එතකොට ඉතින් මේ අර වාගේ ආසාව වාගේ අනාගතේ වාගේ බලාපොරොත්තුව මොකද්ද? අනාගතේ කොහොම වෙනසක් වෙයිද? job opportunities. හරි ඔයාලට job එකක් කරන්න ආසාව තියෙන නැත්නම් ඔයාලට business එකක් කරන්නද? වෙන දෙයක් ඔයාගේ ආසාව තියෙන. අනාගතය ගැන හිතලා මේ ඩිසිෂන් එක ගන්න. මොකද මේ ගන්න ඩිසිෂන් එක උඩ තමයි ඔයාගේ අනාගතය අවසානයේ නවතින තැන තීරණය වෙන්නේ. ඩිපාර්ට්මන්ට් එකට දාලා ඉවරලා මේක ඉගෙනගෙන යනකොට අවසානයේ අනේ මට බෑ මට අරක දාන්න ඕනේ මට මේක දාන්න ඕනේ කියලා එහෙම වෙනස් කරන්න බෑනේ. අර ඔක මුලින්ම දාලා චුටි වෙනසක් කරනවා නම් කරන්න පුළුවන්. නමුත් අර පස්සේ ඔක කන්ෆර්ම් වුණාට පස්සේ ඔකේ එක්සෑම් ලියලා කරගෙන යනකොට සෙමිස්ටර් එකක් විතර යනකොට ඔවා මාරු කරන්න බෑ ඩිපාර්ට්මන්ට් මාරු කරන්න බෑ ඊට පස්සේ. හරිද? ඒක නිසා හොඳට හිතලා බලලා තීරණය ගන්න ඕනේ. ඒක මාර වැදගත් ඔයාලට තීරණයක් ගන්නකොට. හරි. ආස නැත්තම් මම නම් කියන්නේ කිසිම දෙයක් කරන්න එපා. කියන්නේ කිසිම දෙයක් ආස නැතුව කරන්න එපා. එතකොට ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒකේ ඔයාලට උපරිමයෙන් දෙන්නත් බෑ. ඔයාගේ උපරිමයෙන් දෙන්න බෑ. ඔයා ඒ දෙයට ආසාවක් නැත්තම්. හරි. ඒක නිසා හොඳම තීරණයක් ඔයාගේ පැත්තෙන් ගැලපෙන හොඳම තීරණේ ඔයා ගන්න. හරි. එතකොට මේ 2024 බැච් එකෙන් අපේ බිස්කොන් ෆැමිලි එකෙන් ඒ කියන්නේ අපේ තියෙන ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එක බිස්කොන් කියලා තමයි අපි කියන්නේ. හරි. එතකොට ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එකෙන් ඒ කියන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ 2024 බැච් එකේ සෙන්ට්‍රල් බැංක් කියපු කට්ටිය තමයි මේ ඉන්නේ. හරි. ඊට පස්සේ අපේ ඇලුමිනි ඇසෝසියේෂන් එකක් තියෙනවා. ඊට පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් කට්ටියගේ එකක් තියෙනවා. එතකොට හොම ඇසෝසියේෂන්ස් ටිකක් තියෙනවා. හරි. ඊට පස්සේ අපේ මේ ඇකඩමික් විතරක් නෙවෙයි දැන් මේ අපි කතා කරේ සම්පූර්ණ එහෙනේ ඇකඩමික් සීන් එකක් කතා කරේ. ඇකඩමික් විතරයිද මේකේ තියෙන්නේ? නෑ ඇකඩමික් විතරක් නෙවෙයි. අපේ සෝස් ඇක්ටිවිටීස් ගොඩාක් අපි මේ ඩිපාර්ට්මන්ට් එක තුලේ කරනවා. හරි. එතකොට අපි ඉන්ඩස්ට්‍රි ෆෝරම් එකක් යනවා. හරි මේ පින්තූරිය ටටක් ගාලා බලාගෙන යන්න දැන් ගොඩක් වෙලා අපි කතා කරා. හරි එතකොට මම හිතනවා අපේ ඩිපාර්ට්මන්ට් එක ගැන හොඳ ඇකඩමික් පැත්තෙනුත් හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති අපි ඉස්සරහට කතා කරගෙන යමු. හරි ඊට පස්සේ ජපුර එක්ස්පෝ එක අපි කරන්නේ ඊට පස්සේ එතන එක්ස්පෝ ෆෝරම් එකක් අපි කරනවා. ඊට පස්සේ ඇනුවල් කන්ෆරන්ස් එක තියෙනවා. හරි ඊට පස්සේ මේ පෝස්ට් ප්‍රසන්ටේෂන් සෙෂන්ස් ඒවන මම හිතන්නේ ඔයගොල්ලෝත් කරන්නේ නැති නේද පෝස්ට් ප්‍රසන්ටේෂන් එහෙම මේ ඊට පස්සේ බිස්කොන් අවුරුදු දානේ හරි ඒකට මේ පාර විතරක් අපිට පොඩ්ඩක් ඒක කරන්න දුන්නේ නැහැ මේ පාර මොකද මේ අර තිබ්බ වාතාවරණෙත් එක්ක ඒ කියන්නේ තිබ්බ විදියත් එක්ක
ගැන් එක්සෑම්ස් එක මේ අවුදු අස්සන තිබුණ එකත් එක මහිතන්නේ ගොඩක් ඩිපාර්ට්මන්ට් වලට තමන්ගේ අවුරුදු සෝ කරගන්න හරියට බැරි වුණා සමහරු මැයි මාසෙක දැම්මා මේ කියන්නේ එහෙම වුණා එකත් එක්ක අපේ ඩිපාර්ට්මන්ට් එකට අපි කරන්න හිටියත් අපිට කරන්න බැරි වුණා මේ පාර අවුරුදු උත්සවයේ ඊට පස්සේ අපේ OBT එක කරනවා අවුට්බවුන්ඩ් ට්‍රේනින් එතකොට ඒකත් වෙනම කතන්දරයක් තියෙන්නේ ඒක මාතල් එක හරි ඊට පස්සේ පර්සනල් ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් වලට එක එක දේවල් අපි කරනවා එතකොට මේ තියෙන යෝගා සෙෂන්ස් තියෙනවා එතකොට එක සෙෂන්ස් කීපයක් තියෙනවා ඊට පස්සේ අපේ ගෙස්ට් ලෙක්චර්ස් ලැබිලා ලෙක්චර්ස් තියෙනවා ඊට පස්සේ අපේ ඔය අයියලා කලාගේ ගෙට් එක හරි එතකොට ඊට පස්සේ මේ තියෙන ඉංග්‍රීසි ඩේ එක කියන්නේ ඕගොල්ලන් අපේ මේ පාරත් අපි ඔන්න අපේ third year සහ second year අපේ කට්ටිය අයියලා කලා එකතු වෙලා දැන් සංවිධානය කරනවා තව සති කීපයක් ඇතුළත ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේකේ 2026 හරි එතකොට ඒක කියන්න ඕන විශේෂත්වයක් තියෙනවා මම හිතන්නේ ෆැකල්ටි එකෙන්ම ඉංග්‍රීසි ඩේ එකක් කරන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක විතරයි ඒකත් එක්තරා විශේෂත්වයක් හරි ඊට පස්සේ මේ ක්ලැනොමික්ස් කියලා මේක නම් මේ අර මිනි වෙල්කම් එක ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ මේක මම හිතන්නේ අපේ අයියලා කලාව වෙල්කම් කරන්න ඊට උඩින් අයියලා කලා කරපු එක. එතකොට අපේ අයියලා කලා අපේ සර්ටි අයියලා කලා ඒ වගේම හරි ආදරෙන් අපි වෙල්කම් එකක් කරලා පිළිගත්තා. එතකොට ඕක නෙවෙයි. ඒක පින්තූර නැහැ. ඔය යඳුන් නෙවෙයි. කියන්නේ වෙනම තීම් එකක් වෙනම concept එකක් ඒක. හරි මෙතන මේ අර Clash of Clans එකට පොඩ්ඩක් රිලේට් වෙන්න මේක හදලා තියෙන්නේ. හරි. ඒ වගේ ඉතින් ඔන්න අලුතෙන්ම දැන් ඕගොල්ලෝ නම් දාලා ඕගොල්ලෝ ප්‍රෙෆරන්ස් දාලා හරි ෆස්ට් ප්‍රෙෆරන්ස් දාලා හරි කීය දාලා හරි අපේ ඩිපාර්ට්මන්ට් එකට ආවට පස්සේ හරි. එතකොට මට ආඩම්බරෙන් කියන්න පුළුවන් අපේ ඩිපාර්ට්මන්ට් එක ගැන මම ෆස්ට් ප්‍රෙෆරන්ස් දාලා තමයි අපේ ඩිපාර්ට්මන්ට් එකට ආයෙ අහන්න දෙන්නේ. හරි. ඒකත් එක්ක මේ දැන් ඔන්න ඕගොල්ලෝගේ ඩිපාර්ට්මන්ට් එකෙන් මේ ඕගොල්ලෝගේ බැච් එකෙන් අපේ ඩිපාර්ට්මන්ට් එකට එන කට්ටිය පිළිගන්න අපිත් ඔන්න ලෑස්ති වෙලා ඉන්නවා මිනි වෙල්කම් එකක් කරන්න. ඉතින් ආවට පස්සේ බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. කියන්නේ ඕගොල්ලෝම තාදරෙන් වෙල්කම් කරන්න අපි බලාගෙන ඉන්නවා. හරි. ඊට පස්සේ අපේ SMS නෙවෙයි ඉන්ටර්නැෂනල් එතකොට මේ ඉන්නේ ෆෝමර් බැංක් ගවර්නර් කරන්ට් බැංක් ගවර්නර්ස්ලා ඉන්නවා සෙන්ට්‍රල් බැංක් ගවර්නර්ස්ලා හරි එතකොට නන්දලාල් වීරසිංහ සර්ලා ඊට පස්සේ මේ ඉන්නේ කුමාරස්වාමි සර්ලා එතකොට ඒගොල්ලෝ ඉන්නවා හරි එතකොට ලෙවල් ළමයි වෙනුනුත් සෙමිනාර් සීරීස් එකක් කරගෙන යනවා උසස් පෙළ ආර්ථික විද්‍යාව දාන ළමයින්ට හැම අවුරුද්දම ඉකෝන් ඉන්සයිට් කියලා සෙමිනාර් සීරීස් එකක් එතකොට අපි තමයි නමුත් මේ පාර අපි ඔන්ලයින් මාත් කියන්නේ අන්තර්ජාලය ඔස්සේ තමයි මේ සෙමිනාර් එක කරේ හරි එතකොට ඉකෝන් ඉන්සයිට් සෙමිනාර් එකට සමගාමීව අපි ඉකෝන් ඉන්සයිට් මෙතෙක් කරපු ව්‍යවස්ථා කළා වෙනම ඉකෝන් ඉන්සයිට් පේපර් බුක් එකක් ගහනවා එතකොට ඒක ළමයින්ට අරගෙන කරන්න පුළුවන් හරි ඊට පස්සේ අපි වර්ක්ෂොප් හරි ඊට පස්සේ අපි සම්බන්ධ වෙනවා ෆොරින් යුනිවර්සිටිස් එක්ක ඒගොල්ලෝ මෙහෙ එනවා අපි එහෙ යනවා හරි එතකොට මේ තියෙන ගණිපු පින්තූර හරි එතකොට මේ තියෙන මේ චයිනා යුනිවර්සිටි එකට ගිහලා ගණිපු පින්තූර ටික අපේ කට්ටිය හරි ඊට පස්සේ මේ ඇක්ටිවිටීස් කරන ගමන් අපේ හරි ඇකඩමික් ඇචීව්මන්ට්ස් වලත් අඩුවක් නැහැ හොඳේ හරිද එතකොට 2017 ගත්තොත් හරි ෆැකල්ටි ටොප් ඊළඟට බෙස්ට් ස්ටුඩන්ට් FMSC හරි ඊට පස්සේ 2019 faculty top best student ඊට පස්සේ 2020 faculty top ඉන්නවා 2020 best student ඉන්නවා ඊට පස්සේ 2023 faculty top ඉන්නවා හරිද එතකොට මේ භාගයක් එතකොට මෙයා සෙන්ට්‍රල් බැංක් එකේ මට මතක නැහැ ඩිපාර්ට්මන්ට් එක මොකක්ද කියලා නම් සෙන්ට්‍රල් බැංක් එකේ දැනට වැඩ කරගෙන යනවා මට මතක විදිහට ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට තමයි මට මතක විදිහට වැඩ කරන්නේ හරි එතකොට ඒකයි කියන්නේ සෙන්ට්‍රල් බැංකින් නම් එන්න බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකට ආයි වෙන වෙන දේවල් බල ඉන්න දෙයක් නැහැ බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකට ඇවිල්ලා ඔයාගේ උපරිමයෙන් perform කරගෙන යන්න හරි එකක් කියන්න ඕන අපේ ඩිපාර්ට්මන්ට් එකට ආවට ගියාට කරලා නම් එහෙම මේ සෙන්ට්‍රල් බැංකින් යන බලාපොරොත්තුවක් තියාගන්න එපා අපේ ඩිපාර්ට්මන්ට් එකට ආපු පළියට එහෙම යන්න බෑ හරි නිකම් මේ ජෙනරල් එකක් අරගෙන හරි එහෙම යන්න බෑ හොඳට perform කරන්න ඕන හරිද එතකොට මේ තියෙන්නේ student achievements tower හරි එතකොට බලන්න අපේ ඒ ඇක්ටිවිටීස් කරන ගමන් හරි එතකොට මේ බෙස්ට් පොලිසි පේපර් එක භාගයක් වගේ හරි එතකොට මේ කාරණා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ achievements තමයි ඔක්කොම තියෙන්නේ හරි ඉතින් thank you so much ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එක ගැන හොඳ අවබෝධයක් ඔයගොල්ලෝ ලබා ගන්න ඇති කියලා මම හිතනවා මම විශ්වාස කරනවා ඉතින් මොකක් හරි දෙයක් මිස් වුණා නම් ඇත්තටම සමා වෙන්න ඕන ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධව කියන්න එතකොට ඉතින් කියන්න තියෙන්නේ job opportunities නැත්නම් නෑ ඔය ඕන තරම් තියෙනවා හරි icon වලට ගොඩක් ආස කෙනෙක් නම් ආසාවෙන් වැඩ කරන්න මේක බිස්කොන් ෆැමිලි එකක් එතකොට මේක බිස්කොන් ෆැමිලි කියලා අපි කියන්නේ මේක ඔක්කොම
කට්ටිය එකට හරි අපි ගොඩාක් වැඩ කරනවා සෙමිස්ටර්ස් පුරාවට ගොඩාක් වැඩ කරනවා අපි සෙට් වෙලා හරි ඒකත් එක්ක ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඉතින් වාගේ ඩ්‍රීම්ස් තියෙනවා ඒවා හැබෑ කරගන්න වගේම ඉස්සරහ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා සුබපතන. එතකොට ඩිපාර්ට්මන්ට් එක තෝරගන්නකොට හැම පැත්තක්ම හොඳට හිතන්න. ළමයි වැඩියෙන් ඉල්ලන්නේ මේකයි කියලා. ඒකට දාන්න එපා. යාළුවා දාන්නේ මේකයි කියලා ඒකට දාන්න එපා. හරි. ඊට පස්සේ ගෙවල් වලින් බල කරනවා මේක කරන්න කියලා ඒක නිසා මේකට දාන්න එපා. තේරුණාද? ඔයාට ගැලපෙනවා හොඳයි කියලා හිතන ඩිපාර්ට්මන්ට් එක ඔයා දාන්න අනිවාර්යෙන්ම. ඉතින් නංගි මල්ලි ඉස්සරහ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් එහෙනම් මගේ ඉන්ට්‍රොඩක්ෂන් එක මම මෙතනින් නවත්තනවා. හරි. එහෙනම් අපේ ඩිපාර්ට්මන්ට් එකේ නංගිට මල්ලිවත් ආදරෙන් පිළිගන්න බලාගෙන අපි ඉන්නවා. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. හැමෝම සුපිරියට වැඩ ටික එහෙනම් කරගෙන ඉස්සරහටම යමු. සුබ දවසක් නංගි මල්ලි ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා අද මේ වීඩියෝ එක බලන්නේ ඔයාලගේ ඩිපාර්ට්මන්ට් ඇලොකේෂන්ස් වලට අදාළ කරුණු දැනගන්න. ඉතින් ඒකට මම සම්බන්ධ වෙන්නේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක ගැන ඔයාලට කියන්නේ. මම විභූති සසංග. ඉතින් අපි කතා කරලා බලමු බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ මොකක්ද කියලා. ඒකෙන් වෙන්නේ මොනවද කියලා. මුලින්ම බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරනකොට මුලින්ම දැනගන්න ඕනේ දේ ඉතින් අපි මේ ඩිග්‍රී එක කරලා අපිට ලැබෙන ඩිග්‍රී එකේ නමනේ. එතකොට ඩිග්‍රී එකේ නම තමයි Bachelors of Science Honours in Business Administration. ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරනකොට සුවිශේෂී කාරණා කිහිපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම සුවිශේෂී කාරණාව විදිහට අපිට සලකන්න පුළුවන් අපේ කළමනාකරණ අධ්‍යයන පීඨය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය ගත්තහම පීඨයට අයත් සිසුන්ගෙන් වැඩිම සිසුන් ප්‍රමාණයක් එකවර අධ්‍යයන ලබන දෙපාර්තමේන්තුව වෙන්නේ අපේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක. සහ පීඨයේ ආරම්භයේ සිටම පැවති දෙපාර්තමේන්තු අතරින් එකක් විදිහට අපිට බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක සලකන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරනකොට මේකෙන් අපිට අපිව යොමු කරන්නේ කොතෙන්ද කියන දේ ගැන තමයි කතා කරන්න ඕනේ මූලික වශයෙන්. බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ යටතේ මේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් අවසානයේදී යන්නේ කොතෙන්ද? ඒ දේ ගැන කතා කරොත් එතෙන්ට ඔයා යන්නේ සමස්තයක් වශයෙන් කළමනාකරණය කරන කළමනාකරුවෙක් විදිහට. සමස්තය කළමනාකරණය කරන කළමනාකරුවෙක් විදිහට. එතකොට සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මාකටිං කරන කෙනෙක් මාකටිං මැනේජර් කෙනෙක් වෙනවා. HR කරන කෙනෙක් HRM මැනේජර් කෙනෙක් වෙනවා. එතකොට මේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ මේ ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් කොතැනද යන්නේ කියලා හිතෙන්න පුළුවන් නේද? එතකොට ඔයාලට ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔයාලට ඔය කියන ෆීල්ඩ් ඕනි එකකට අවශ්‍ය කරන දැනුම අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ලබා දෙනවා. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම වැදගත්කම සහ වාසිදායී தත්ත්වය. ඒ කියන්නේ ඔයාව ඕනි தත්ත්වයකට ගැලපෙන කළමනාකරුවෙක් බවට මේ දෙපාර්තමේන්තුව මගින් ඔයාව සූදානම් කරලා තමයි ජොබ් මාකට් එකට ඔයාව යවන්නේ. ඉතින් ඒ දේ කරන්නේ කොහොමද? ඒ දේ කරන්නේ මේ දෙපාර්තමේන්තුව ඇතුලේ මේගොල්ලෝ උගන්වන විෂයන් හරහානේ. ඉතින් ඒතකොට අපි දැනගන්න ඕනි මොනවාද මේ දෙපාර්තමේන්තුවේ උගන්වන විෂයන්. මූලික වශයෙන් ගත්තහම අපේ දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම් කටයුතු පදනම් වෙන්නේ බිස්නස් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක. දෙපාර්තමේන්තුවෙන් ඔෆර් කරන ඩිපාර්ට්මන්ට් එකෙන් ඔෆර් කරන සබ්ජෙක්ට් මූලික වශයෙන් බේස් වෙන්නේ එතකොට බිස්නස් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් රේන්ජ් එකේ. ඒ වුණාට ඊට අමතරව ඒගොල්ලෝ අපිට ලබා දෙන HR පිළිබඳ දැනුම, ඉකොනොමික්ස් පිළිබඳ දැනුම, ඊට පස්සේ ITC, ඊට පස්සේ DSE වගේ දේවල්. ඒ කියන්නේ supply chain management, decision science වලට අදාළ කරන වෙනත් දේවල්. ඒ වගේ බහුවිධ දැනුම කළමනාකරණයට අදාළ වෙන දැනුම් ප්‍රමාණයක් අපේ ඩිපාර්ට්මන්ට් එක මගින් අපේ ඩිග්‍රී එක මගින් අපිට ලබා දෙනවා. ඉතින් සබ්ජෙක්ට් එහෙම වෙනකොට මේ සබ්ජෙක්ට් කරලා ඔයා ෆස්ට් ක්ලාස් එකක්, සෙකන්ඩ් අපර් එකක්, ඒ වගේ ක්ලාසස් වලට ඔයාගේ ඩිග්‍රී එක ගෙනියනකොට ඔයාට ලබා ගන්න පුළුවන් වැදගත්ම පොයින්ට් එකක්, වැදගත්ම අචීව් කරගන්න පුළුවන් වැදගත්ම දෙයක් තමයි ඔයාලට ගෝල්ඩ් මෙඩල් ගන්න පුළුවන්. ගෝල්ඩ් මෙඩල් ගන්න ඔයාලා ගන්නවා කියලා මම හිතලා තමයි මේ දේ කියන්නේ. ගෝල්ඩ් මෙඩල් එකට යනවා කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක් කියන එක. ওই සබ්ජෙක්ට් වලට අමතරව ස්පෝර්ට් පැත්ත, වෙනත්
එක්ස්ට්‍රා කරිකියුලර් පැත්ත ඒ හැමදේම ටච් කරපු කෙනෙක් ගෝල්ඩ් මෙඩල් වලට යන්න පුළුවන්. ඉතින් ගෝල්ඩ් මෙඩල් ගැන කතා කරනකොට අපේ ඩිපාර්ට්මන්ට් එකෙනුත් ගෝල්ඩ් මෙඩල් ඉෂුව කරනවා. ගෝල්ඩ් මෙඩල් 3ක් වගේ ප්‍රමාණයක් තමයි ඉෂුව කරන්නේ. සහ සබ්ජෙක්ට් අර මම කියවනේ දැන් විවිධ රේන්ජස් වල විවිධ ෆීල්ඩ් වල මේවා සබ්ජෙක්ට් අපිට විෂය ධාරාවන් අපිට උගන්වනවා කියලා. ඉතින් මේ සබ්ජෙක්ට් සංඛ්‍යාව ගැන කතා කරොත් එහෙම සබ්ජෙක්ට් 42ක් 43ක් වගේ ප්‍රමාණයක්. එහා මෙහා වීම වෙන්න පුළුවන්. ප්‍රමාණයක් ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ කරලා තියෙනවා. ඒකේ එහා මෙහා වෙන්නේ අපිට සිලෙක්ෂන් කරලා ගන්න පුළුවන් සබ්ජෙක්ට් තියෙනවා. අපි කියන්නේ දැන් O level වලදී අපිට තිබුණේ ওই බකට් සබ්ජෙක්ට් වගේ. අන්න ඒ වගේ මේකෙත් තෝරලා ගන්න පුළුවන් සබ්ජෙක්ට්ස් තියෙනවා. ඒ වගේ බකට් සබ්ජෙක්ට්ම නෙමෙයි. නමුත් යම් හා සමාන ඒ වගේ තේරීමක් කරන් තියෙන තැනක් තියෙනවා. ඒකත් එක්ක අඩු වැඩි වීම වෙනවා ඒ සබ්ජෙක්ට් ප්‍රමාණය. හරි. එහෙනම් අපි ඊළඟට කතා කරමු ඉන්ටර්න්ෂිප් ඇන්ඩ් රිසර්ච් ගැන. ඇයි මම මේ දෙක එකට ගත්තේ? මේ දෙක එකට ගත්තේ මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා. ඉන්ටර්න්ෂිප් ඇන්ඩ් රිසර්ච් අතර සම්බන්ධතාවයක් තියෙනවා අපේ ඩිපාර්ට්මන්ට් එක මගින් ඔයගොල්ලන්ට ලබා දෙන්න. ඉතින් මුලින්ම අපි කතා කරමු ඉන්ටර්න්ෂිප් ගැන. ඉන්ටර්න්ෂිප් ගැන කතා කරනකොට අපි දැන් මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර ගේන්නනේ. ඉතින් එතකොට කෙනෙක්ගේ හිතේ තියෙන්න පුළුවන් මේ ඉන්ටර්න්ෂිප් වලින් අපි දැන් අපේ සීසන් අතරින් වැඩි පිරිසක් ඒගොල්ලොන්ගේ වෘත්තීය සුසුකම් සපුරාලන පාඨමාලාවන් හදාරනවානේ. විවිධ වූ අපි උදාහරණ විදිහට ගමු චාර්ටර්, ඩබල් AT, සීමා එක ඔය වගේ විවිධ වෘත්තීය පාඨමාලා තියෙනවානේ. ඉතින් ඒ පාඨමාලාවල ආටිකල්ස් අපිට විවිධාකාර ඒවා දෙනවනේ මේ ඉන්ටර්න්ෂිප් ගැන. අන්න ඒ දේවල් මේ ඉන්ටර්න්ෂිප් වලින් කවර් වෙනවද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සාධාරණ ප්‍රශ්නයක්. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපේ ඩිපාර්ට්මන්ට් එක මගින් නිකුත් කරන ඉන්ටර්න්ෂිප් ඒ පාඨමාලාවල ආටිකල්ස් වලට බාධා නොවන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ ඉන්ටර්න්ෂිප් යනකොටත් අර විදිහටම ඔඩිට් නන් ඔඩිට් කියන ආයතන වර්ග දෙකටම ගිහිල්ලා ඔයාලගේ ඉන්ටර්න්ෂිප් එක සපුරන්න පුළුවන්. ඊට පස්සේ මම කියවනේ දැන් මේ ඉන්ටර්න්ෂිප් සහ රිසර්ච් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඊට පස්සේ එහෙනම් බලමු රිසර්ච් කියන්නේ. රිසර්ච් එක කරන්න අපි රිසර්ච් වර්ග මූලික වශයෙන් දෙකක් ඩිපාර්ට්මන්ට් එක මගින් අපිට ලබා දීලා තියෙනවා. හරිද? රිසර්ච් මෙතඩොලොජි එකයි රිසර්ච් මෙතඩ් එකයි. හරිද? ඔය කියන රිසර්ච් ටයිප් දෙක යටතේ රිසර්ච් කරන්න අපිට අවස්ථාව අපේ දෙපාර්තමේන්තුව මගින් අපිට ලබා දෙනවා. එතකොට රිසර්ච් මෙතඩොලොජි එක ගැන කතා කරනකොට ඒ රිසර්ච් එක මාස 6කට අදාළ කාලයක් තමයි දිවෙන්නේ. රිසර්ච් මෙතඩ් එකට අදාළ වෙන කාල සීමාව වෙන්නේ මාස 12ක්. එහෙම හේතු වෙන්නේ ඒ ඉන්ටර්න්ෂිප් කාල සීමාව. මාස 6ක ඉන්ටර්න්ෂිප් කාල සීමාවක් සහ මාස 12ක ඉන්ටර්න්ෂිප් කාල සීමාවක් තමයි ඔය කිව්ව මාස 6 සහ මාස 12 එන්නේ. එතකොට ඉන්ටර්න්ෂිප් එකක් මූලික වශයෙන් අපේ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ඉන්ටර්න්ෂිප් එක මාස 6ක ඉන්ටර්න්ෂිප් එකක් තියෙන්නේ. හැබැයි ඔයා තෝරගන්න අර රිසර්ච් ටයිප් එක අනුව ඉන්ටර්න්ෂිප් එක මාස 6ක් කරනවාද මාස 12ක් කරනවාද කියන එක තීරණය වෙනවා. අන්න ඒක තමයි ওই දෙක අතර තියෙන සම්බන්ධය. ඒවා එන්නේ අර මම කිව්වේ මුලින්ම සබ්ජෙක්ට් අපේ වෙනස් වෙනවා කියලා අපේ බකට් සබ්ජෙක්ට් එක. කියන්නේ අපි තෝරා ගැනීම කරන සබ්ජෙක්ට් එක. ඒ වෙනස් වීම ඒ 42ක් 43ක් විදිහට ඒ වෙනස් වෙන්නේ මේ රිසර්ච් බේස් වෙන දේවල් සහ ඒ සබ්ජෙක්ට් තෝරගන්න විදිහ අනුව තමයි. ඉතින් ඊළඟට කතා කරමු. දැන් මේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක ගැන ගත්තොත් ගොඩක් ළමයිගේ මතේ තියෙන්නේ අපෝ පාඩම් කරන දේවල්. හැමදාම තියෙන්නේ පාඩම් කරන දේවල් විතරයි. පාඩම් කරන දේවල් කියලා මේතන ඩිපාර්ට්මන්ට් එකෙන් ළමයාව පාඩම් කරන්න විතරක් නෙමෙයි උගන්වන්නේ. අපි දැන් මම සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට දන්නවා අපිට තියෙනවා බිස්නස් සයිකොලොජි කියලා සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ වගේ සබ්ජෙක්ට් වලින් උනත් කරන්නේ ළමයාව ඒ තැනට ඒ විවිධාකාර මිනිසුන් එක්ක අපිට සම්බන්ධ වෙන්න තියෙන්නේ එක එක විදිහ කට්ටියත් එක්ක. අන්න ඒ පරිසරයට ළමයාව සූදානම් කරන එක. දැන් අර මම කිව්වේ දැන් පාඩම් කරන්න විතරද මේකේ තියෙන්නේ කියලානේ. එහෙම නැත්නම් පොතපත එක්ක විතරක් ඉන්නම තියෙන්නේ කියලා නෑ. අපේ ඩිපාර්ට්මන්ට් එකේ සැකස්ම අපිව බාහිර ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ කරන්නත් අමතක කරලා නෑ. ඒකට තමයි තියෙන්නේ ස්ටුඩන්ට් බොඩි එක ABBA Association of Business Administration. ඉතින් විශේෂ අංගමයක් විදිහට
ඇබා ලොකු වැඩ කොටසක් කරනවා මේ දෙපාර්තමේන්තුව ඇතුළේ. උදාහරණ වශයෙන් ගත්තොත් ඇසෝසියේෂන් එක මගින් සිදු කරන ක්‍රියාකාරකම් අතර මුල් දැනක් ගන්න වැඩසටහන තමයි verb. ඇබා verb කොටස් දෙකක් යටතේ එනවා. ඩිබේටින් ඉවෙන්ට් එකක් සහ ටැලන්ට් ෂෝ එකක් විදිහට. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙයි. ඒ දේ සිදු කරගෙන යනවා. සහ ජපුර ප්‍රීමියර් ලීග් කියන්නේ ක්‍රිකට් තරඟාවලිය සියලුම සිසුන්ගේ දායකත්වයෙන් පවත්වන විශ්වවිද්‍යාල සිසුන්ගේ දායකත්වයෙන් පවත්වන ක්‍රිකට් තරඟාවලියක් ඇබා ඇසෝසියේෂන් එක මගින් පවත්වනවා. සහ බිස්ට්‍රැක් මැගසින් එක ජීවිතයට හොඳ අවස්ථාවක්. අපි කැම්පස් එකට ඇවිල්ලා ශිෂ්‍යයෝ විදිහට ඕනි තරම් මේකේ දේවල් කරනවා. ඉවෙන්ට් වලට සහභාගී වෙනවා, ඉවෙන්ට් ඕගනයිස් කරනවා, ඉවෙන්ට් බලනවා නේ. ඒ වගේ දේවල් කරන අතරේ ඔන්න ඔයාලට ඩිපාර්ට්මන්ට් එකේ ස්ටුඩන්ට් බොඩි එකෙන් chance එකක් දීලා තියෙනවා. ඔයාලා මේකේ හිටිය බවට, ඔයාලා මේකේ දේවල් කරපු බවට ලිඛිතව සාක්ෂි තියලා යන්න. මැගසින් එක. ඩිස්ට්‍රික්ට් මැගසින් කියන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අන්ඩර් ග්‍රැජුවේට්ස්ලාගේ ක්‍රියේටිව් දේවල් එකතු කරලා හදන මැගසින් එක. ඉතින් ආය අපේ CSR ප්‍රොජෙක්ට් ගැන කතා කරොත් මූලික තැනක් ගන්නවා සෙනෙසාර ක්‍රූ එක. සෙනෙසාර කමිටුව මගින් අපේ ස්ටුඩන්ට් බොඩි එකට අදාළ කරන CSR ප්‍රොජෙක්ට් ටික රටට වැඩදායී විදිහට කරගෙන යනවා. ඉතින් ඊට පස්සේ අපි කතා කරොත් අපි මේ අවසානයේදී ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරා. ඩිපාර්ට්මන්ට් එකේ උගන්වන්නේ මොනවද කියලා කතා කරා. ඩිපාර්ට්මන්ට් එකේ උගන්වන දේට අමතරව කරන්නේ මොනවද කියලා කතා කරා. අන්තිමේදී මේ දේවල් ඔක්කොම කරලා අර මුලින්ම කිව්ව නම තියෙන ඩිග්‍රී එකක් අරගෙන අපි ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් වෙනවා. ওই ඩිග්‍රී එක අරගෙන අපි කොහෙටද යන්නේ? මූලික වශයෙන්ම ගියොත් ඉතින් පබ්ලික් ප්‍රයිවට් කියන සෙක්ටර් එකටනේ අපි යන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම දැන් යන්නේ කොතෙන්ද? අවසානයේදී මම මේ ඩිග්‍රී අරගෙන යන්නේ කොතෙන්ද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට හොඳම උත්තරේ තමයි public and private sector දෙකේම ඔයාට මේ තියෙන ඩිග්‍රී එක අතේ තියෙන ඩිග්‍රී එක අරගෙන මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ ඔයාට අවශ්‍ය කරන ඕනම තැනකට ඇප්ලයි කරන්න ඔයාගේ සුදුසුකම් හදලායි තියෙන්නේ මේ ඩිග්‍රී එක තුල. අපි ගමු උදාහරණයක් විදිහට රටේ රාජ්‍ය අංශයේ ඉහළම කීර්තිය අත්පත් කරගෙන තියෙන ආයතන අතරින් ශ්‍රී ලංකා මහ බැංකුව, රේගුව, විගණනාධිකාරිය ඔය වගේ ආයතන ගත්තාම ඒ ආයතනවල ජොබ් ඇප්ලිකේෂන් කෝල් කරනකොට ඒ නෝටිස් දානකොට මුලින්ම තියෙන ඩිග්‍රී එකේ නම තමයි බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිග්‍රී එකේ නම. ඒකට හේතුව ගොඩක් වෙලාවට බලපානවා අර මම කිව්ව කතාව මේක ආරම්භයේ තිබ්බ මුල්ම ඩිග්‍රී එකක්. ඉතින් ඒ වගේ වැදගත්කමක් රාජ්‍ය අංශය තුල මේ ඩිග්‍රී එකට ලැබෙනවා. පෞද්ගලික අංශය ගත්තත් එහෙමයි. ඔයාලට බොහොම ඉහළ පිළිගැනීමක් සහිතව පෞද්ගලික අංශයේ කළමනාකරන රැකියාවක නියැලෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දන්නවා ඔයාලා මේ කළමනාකරන කියන ෆීල්ඩ් එක ඇතුලේ මැනේජ්මන්ට් කියන ෆීල්ඩ් එක ඇතුලේ ඕනෑම කොටසක් ගැන දැනුමක් තියෙන පුද්ගල කණ්ඩායමක් කියලා. ඉතින් ජොබ් ෆීල්ඩ් එක ගැන කතා කරලා අපේ ඩිපාර්ට්මන්ට් එක පැත්තෙන් ඔය වගේ සපෝට් එකක් තමයි ජොබ් ෆීල්ඩ් එකට බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්ට තියෙන්නේ. ඉතින් මගේ කතාව බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන ඩිපාර්ට්මන්ට් එක ගැන මෙතනින් මම නිමා කරනවා. මම හිතනවා ඔයාලට මගේ කතාවෙන් යම් හෝ අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ස්තුතියි. ආදරණීය නංගී මල්ලියේ සෙකන්ඩ් ඉයර් එකේ ඔයගොල්ලෝගේ ඩිපාර්ට්මන්ට් සිලෙක්ෂන් එකට අදාළව මාකටිං ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධයෙන් කරන වීඩියෝ එක තමයි මේක. මම ගැන කිව්වොත් මම තක්ෂික විද්වාන්. මම දැනට මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ස්ටඩීස් කරනවා. මම මීගමුවේ. ඒ වගේම මම තමයි 2023 A level විභාගයේ වාණිජ්‍ය අංශයේ පුත්තලන් දිස්ත්‍රික් 8 වෙනියා. මේ වීඩියෝ එක ගත්තාම අපි ෆස්ට් ඉයර්දී අපිටත් විවිධ ගැටලු තිබ්බා ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධයෙන් ඩිපාර්ට්මන්ට් සිලෙක්ට් කරගද්දී. එතකොට අපි සීනියර්ස්ලා සහ ඩිපාර්ට්මන්ට් වල ලෙක්චර්ස්ලාට කතා කරලා අපිට තිබ්බ ගැටලු අපි ක්ලැරිෆයි කරගත්තා. ඉතින් ඒ දේ තවත් ලේසි වෙන්න තමයි අපි හිතුවේ සියලුම ඩිපාර්ට්මන්ට්ස් වලට අදාළව දැක්කේ කරුණු ටික ගොනු කරලා අපි වීඩියෝ එකක් කරලා මේ විදිහේ අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් ඩිපාර්ට්මන්ට් සිලෙක්ෂන් එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගත්තාම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට පළවෙනියටම තියෙන ප්‍රශ්නේ තමයි
ඩිපාර්ට්මන්ට් එකකට දිස්ත්‍රික් කෝටා එක කීයක්ද කියන එක. ඇත්තටම නංගේ මල්ලියේ අපිට ඒක හරියටම කියන්න අමාරුයි. මොකද ඩිපාර්ට්මන්ට් කෝටා එක තීරණය කරන්නේ ඔයගොල්ලෝගේ බැච් එක. උදාහරණයක් විදිහට මම කිව්වොත් කිසියම් දිස්ත්‍රික්කයට අදාළව දිස්ත්‍රික් රෑන්ක් එකක් ගත්තාම අපේ year එකේ එයාට තියෙන සෙට් එක නෙවෙයි ඒ දිස්ත්‍රික්කේම ඒ රෑන්ක් එකටම ඊළඟ අවුරුද්දේ තියෙන්නේ. එතකොට ඔයාලට හිතන්න පුළුවන් සහ හිතන්න වෙනවා ඒ ඉසෙඩ් එක අනුව අපින් ඇහුවොත් මේ ඉසෙඩ් එකට සෙට් වෙන ඩිපාර්ට්මන්ට් එක මොකක්ද කියලා අපිට හරියටම කියන්න අමාරුයි. මොකක්ද ඒ ඩිපාර්ට්මන්ට් එක කියන එක. ඊළඟට ඔයගොල්ලෝගේ ප්‍රිෆරන්සස්. එක්සැම්පල් එකක් විදිහට ගත්තාම අපි දිස්ත්‍රික් රෑන්ක් සහ අයිලන්ඩ් රෑන්ක් වල මුල් කට්ටිය accounting department එක තෝරගන්නවා. හැබැයි සමහරක් පිරිසක් ඉන්නවා ඒ මුල් රෑන්ක් ටික accounting department එක තෝරගන්න නැතුව එයාලගේ choices අනුව preferences අනුව ඒගොල්ලෝ වෙන department එකක් තෝරගන්නවා. එතකොට ඊට වඩා පහළ රෑන්ක් එකක් තියෙන කෙනෙක්ට chance එක හම්බ වෙනවා ඉස්සරහා තියෙන department එකකට යන්න. එතකොට මෙන්න මේ වගේ හේතු නිසා විශේෂයෙන්ම මම කලින් කිව්ව ඉසෙට් ස්කෝර් එක ගැන තියෙන ප්‍රශ්න නිසා අපිට හරියටම කියන්න අමාරුයි මේ අවුරුද්දේ සහ ඔයාලගේ අවුරුද්ද කම්පෙයාර් කරද්දී කොහොමද දිස්ත්‍රික් කෝටා එක කියන එක. කොහොම වුණත් මම කලින් කිව්වා වගේ ඒක තීරණය කරන්නේ ඔයාලගේ බැච් එක තමයි. මං ගැන කතා කරොත් මම කැම්පස් එන්න කලින් ඉඳලම මට උවමනාවක් තිබ්බා ජපුර මාකටිං ඩිපාර්ට්මන්ට් එකට යන්න. ඉතින් ඒ අනුව තමයි මම ජපුර මාකටර්ස් කියන කන්සෙප්ට් එක යටතේ අහලා තිබ්බ දේවල් එක්ක මම ජපුර මාකටිං තෝරගත්තේ මගේ ඩිග්‍රිය සඳහා. ඉතින් අපි ජපුර මාකටිං ගැන කතා කරොත් එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරොත් මාකටිං මේකේ කල්චර් එක ගත්තාම නංගිමලේ තියෙන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මාකටිං මැනේජ්මන්ට් කියලා නෙවෙයි මාකටිං ටීම් කියලා. ඔයාලා අපේ ඩිපාර්ට්මන්ට් එකට ගියොත් ඒකේ ගහලා තියෙන නේම් බෝඩ් එකේ ගහලා තියෙන්නේ මාකටිං ටීම් කියන එක. එතකොට අපි හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් ගේ කැබින් එක ළඟ ගහලා තියෙන්නේ ටීම් ලීඩර් කියන concept එක. එතකොට ඉස්සර ඉඳන් අපේ ඩිපාර්ට්මන්ට් එකේ හිටපු ලෙක්චර්ස්ලා සහ ප්‍රොෆෙසර්ස්ලා බිල්ඩ් කරපු ඒ කල්චර් එකත් එක්ක දැන් මේ වෙන මෙකොටත් අපේ ඩිපාර්ට්මන්ට් එකේ යන්නේ ඒ ටීම් කියන concept එක. ඉතින් ඩිපාර්ට්මන්ට් එකේ අපි අද සෙකන්ඩ් ඉයර්ස්ලා එක්ක වැඩ කරද්දී සහ අපි සීනියර්ස්ලාත් එක්ක වැඩ කරද්දී ලෙක්චරර්ස්ලාත් එක්ක වැඩ කරද්දී මාර ෆ්‍රෙන්ඩ්ලි සරවුන්ඩ් එකක් ඒගොල්ලෝ ගොඩනගාගෙන තියෙනවා සහ අපි ඒකට ගොඩ නගමින් ඉන්නවා. ඉතින් අපිට තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන් අපිට එන අලුත් අයිඩියා එකක් වෙන්න පුළුවන් මේ හැමදේම අපිට හරිම ලේසියෙන් අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න ඩිපාර්ට්මන්ට් හෙඩ් ඇතුළු අපේ සියලුම ලෙක්චර්ස්ලා ලෙක්චර් පැනල් එකත් එක්ක කතා කරලා ලස්සන විදිහේ දේවල් කරන්නට අපිට chance එක තියෙනවා මේ ඩිපාර්ට්මන්ට් එකේ ගොඩනගලා තියෙන කල්චර් එක සහ ඒ වටපිටාව අනුව. ඊළඟට අපි කතා කරොත් ඩිග්‍රිය සම්බන්ධයෙන් මේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකෙන් කියන ඩිග්‍රිය හොනර්ස් ඩිග්‍රියක්. මේ හොනර්ස් ඩිග්‍රියේ සම්පූර්ණම ප්‍රැක්ටිකල් සහ අප්ඩේටඩ් ඩිග්‍රියක්. මම මේකේ තියෙන කරිකියුලම් එකට ගියොත් නංගිය මල්ලියේ ඔයගොල්ලෝ ඩිපාර්ට්මන්ට් වෙබ්සයිට් එකට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් ඔයගොල්ලන්ට සබ්ජෙක්ට් කොහොමද යන්නේ මොනවාද කරිකියුලම් එකේ තියෙන්නේ කියන එක. එතකොට මේක මම මුලින්ම කිව්වා ප්‍රැක්ටිකල් සහ අප්ඩේටඩ් ඩිග්‍රියක් කියන එක. අපි සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙම් එක ගැන කතා කරොත් නංගි මල්ලි විශේෂයෙන්ම ඩිපාර්ට්මන්ට් සබ්ජෙක්ට් විදිහට අපිට තියෙනවා ෆයින් ආර්ට් සබ්ජෙක්ට් එක සහ කමියුනිකේෂන් ස්කිල් කියන සබ්ජෙක්ට් එක. ඔගොල්ලෝ සමහර විට අහලා ඇති කලින් ඉඳන් නේත්‍රාමාන මේ ඉවෙන්ට් එකක් කරනවා සෙකන්ඩ් ඉයර්ස්ලා ඒක ලොකුවට කරනවා ඒ වගේ ගොඩක් දේවල් අහලා ඇති. එතකොට මේ සම්පූර්ණ ඉවෙන්ට් එක කරන්නේ ෆයින් ආර්ට් කියන ලකුණු දෙන මේ 2 ක්‍රෙඩිට් තියෙන සබ්ජෙක්ට් එකක් රිලේට් කරගෙන. එතකොට සමහර අය අහනවා ඇත්තටම ඇයි මෙහෙම ඉවෙන්ට් එකක් කරන්නේ? මුලින්ම නංගි මල්ලී කියන්න ඕන දෙයක් තමයි අපේ ඩිපාර්ට්මන්ට් එක ගත්තාම සහ ඕනම ළමෙක් ගත්තාම අපි ළඟ කලා කුසලතාවයන් සහ හැකියාවන් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මැනේජ්මන්ට් අන්න වුණාම අපිට ඇත්තටම කලා හැකියාවන් ඕනද කියලා අපි සමහරවිට ප්‍රශ්න කරනවා. මාකටිං කියන්නේම අපි ස්ට්‍රැටජිස් හදන්නේ අපේ thinking process එකත් එක්ක. ඒකට මේ thinking process එක මාර විදිහින් ක්‍රියේටිව් වෙන්න ඕන සහ ඒ මනස ඇතුලේ මාර නිදහසක් තියෙන්න ඕන අපි අලුත් දේවල් ජෙනරේට් කරන්න, ඉනෝවේට් කරන්න. ඉතින් මේ ෆයින් ආර්ට් සබ්ජෙක්ට් එක ගත්තාම අපිට ලොකු ඉවෙන්ට් එකක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ ඩාන්සින්, සිංගින්, ඩ්‍රාමා, ආර්ට්ස්, ඇනවුන්සින් මේ හැමදේකම ඔයගොල්ලන්ට කැමතිකින් ඔයගොල්ලන් කියන හැකියාවකින් අපිට ඉවරෙවෙන්න වෙන්න පුළුවන්. ඒකට සමහරව කල්පනා කරන්න පුළුවන් මට මේ කිසිම දෙයක් නැහැ. දැන් අන්තිම මල්ලි ඔයගොල්ලන්ට අනිවාර්යෙන් පුළුවන්. එහෙනම් බැරි කෙනෙක්ට කවි බිස්නස් ලියන්න පුළුවන්. ඒකට ෆොටෝග්‍රැෆි වලින් ඉවලුවේට් වෙන්න පුළුවන්. ඒත් මේ වගේ ඩිපාර්ට්මන්ට් එකත් එක්ක අපි සම්බන්ධ වෙලා මේ කරන වැඩේ ඔයගොල්ලන්ට තියෙන ඕනම දක්ෂතාවයකින් කලා හැකියාවකින් අපිට මේකට ඉවලුවේට් වෙන්න පුළුවන්. ඊට එහා ගිය විනෝදාස්වාදය ඉවෙන්ට් එකක් කරලා අපි ලබන සතුට. එතනින් අපේ හැදෙන soft skills. අපි එකතු වෙලා වැඩක් කරනවා, අපි plan කරනවා, ඒතර අපිම organize වෙලා අපිම ඒකේ තියෙන ගැටලු හඳුනගෙන ඒවලට විසඳුම් හොයනවා, අපි lecturesලාත් එක්ක සම්බන්ධ වෙනවා. ඒතර අපි පිටේ ඉන්න crowd එකක් handle කරනවා. මේ හැමදේම event management කියන එකට අදාළව අපිට ගන්න. කමියුනිකේෂන් ස්කිල් එකට අදාළව ෆස්ට් එකේදී අපි ඉංග්‍රීසි සහ ටැමිල් කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා.
හැමෝම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි ටැමිල් ඉගෙන ගන්න? අපි මේ ලංකාව ගත්තහම මේ ලංකාව විවිධ ජාතීන් ජීවත් වෙනවා. අපි ඉංග්‍රීසි කියන දේ අපිට අනිවාර්යෙන්ම ඕන දෙයක් තමයි. හැබැයි ඒ වගේම මාකටර් කෙනෙක් විදියට ගත්තහම ටැමිල් කියන දේ කොහොමද වැදගත් වෙන්නේ? අපිට ඇඩ්වර්ටයිස්මන්ට් හදන්නෙද්දි ඉවෙන්ට් එකක් මැනේජ් කරන්න එද්දි ඒක සිංහල සහ ඉංග්‍රීසි කියන දෙකෙන්ම අපි ළඟට ඒක අපි කොහොමද හිතන්නේ? අපිට සමහරවිට කවුරු හරි කිව්වොත් ටැමිල් වලින් අපිට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදාගන්න ඕනේ කියලා අපි කොහොමද ඒ තැනදී අපි ඒ දේ මැනේජ් කරන්නේ? අපි ටැමිල් ඉගෙනගෙන තියෙනවා නම් අපි ඒ කමියුනිකේෂන් ඒක තවත් භාෂාවක්. එතකොට ඒක ඉගෙනගෙන තියෙනවා නම් එදාට අපිට තේරෙනවා ඇත්තටම අපි මේක ඉගෙනගත්ත ක්‍රම ඉගෙනගත්තු එකේ වටිනාකම. ඉතින් මෙන්න මේ දේවල් නිසා තමයි මම කලිනුත් කිව්වේ මේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන සියලුම සබ්ජෙක්ට් ගත්තාම කරිකුලම් එක ගත්තාම මේක මාව ප්‍රැක්ටිකල් සහ අප්ඩේටඩ් ඩිග්‍රියක් කියන එක. ඊළඟට සෙකන්ඩ් සෙම් එකේ ගත්තාම අපිට තියෙනවා කමියුනිකේෂන් ස්කිල්ස් වලම තම ඉස්සරහට ගිය ස්ටෙප් එකක් විදිහට ටැමිල් සහ ඉංග්‍රීසි මේ දේවල් ඉගෙන ගන්න තියෙනවා සහ ස්පෝර්ට් ඇන්ඩ් පර්සනැලිටි ඩෙවලොප්මන්ට්. ස්පෝර්ට් කියන එක සහ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් කොහොමද අදාළ වෙන්නේ මාකටර් කෙනෙක්ට? ඔය ස්පෝර්ට් කියන කැටගරිය යටතේ මේක 3 ක්‍රෙඩිට් සබ්ජෙක්ට් එකක්. අපි යෝගා කරනවා, සෝෂල් ඩාන්සින් කරනවා, ස්විමින් කරනවා. ඉතින් හැමෝම අපෙන් අහනවා ස්විමින් කරලා යෝගා කරලා ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. මම කලින් කිව්වා නම් මන්නේ මාකටර් කෙනෙක් විදිහට අපිට වැදගත් වෙන්නේ අපේ තීකින් ප්‍රොසෙස් එක. සහ අපේ ක්‍රියේටිව් මයින්ඩ් එක. අපි දේවල් හිතන්න නම් අපිට නිදහසක් ඕන. යෝගා කරද්දී, ස්විමින් කරද්දී අපේ තියෙන පර්සනැලිටි එක වැඩි වෙනවා වගේම ඊට එහාට ගිහිල්ලා අපි හැමෝම යන මේ තරගකාරී අධ්‍යාපන රටාවේ අසයින්මන්ට් තියෙනවා. එතකොට මිඩ් එක්සෑම්, එන්ඩ් එක්සෑම් මේ හැමදේම සීරියස් මේ හැමදේම එක්ක මේක ලකුණු දෙන සබ්ජෙක්ට් එකක් වුණා. මේ රිලේටඩ් අපිට අසයින්මන්ට් තිබ්බත් එතනින් එහාට ගිහිල්ලා අපි මනසට හම්බෙන අධ්‍යාත්මික සුවය කියන දේ මාර විදිහට මාකටර් කෙනෙක්ට සහ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්ට විශේෂයෙන්ම මැනේජ්මන්ට් අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්ට වටිනවා. ඉතින් මේ නිසා තමයි ඇත්තටම මේ වගේ සබ්ජෙක්ට් අපේ ඩිග්‍රියේ කරිකියුලම් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඊළඟට තර්ඩ් ඉයර් එක ගත්තාම අපිට ඉලෙක්ටිව් සබ්ජෙක්ට් විදිහට තියෙනවා ඇග්‍රිකල්චර් ඇන්ඩ් ෆුඩ් මාකටිං, ක්‍රියේටිව් ස්ට්‍රැටජිස්, මීඩියා ප්ලෑනින්, මාකටිං මැට්‍රික්ස් ඇන්ඩ් ERP ඇප්ලිකේෂන්ස්. තර්ඩ් ඉයර් සෙකන්ඩ් සෙම් එක වෙද්දී hospitality and tourism marketing, crisis communication, retail and shopper marketing and entertainment and event marketing. මෙන්න මේ විදිහේ මාර ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් ටිකක් තමයි අපිට තියෙන්නේ. අපි කතා කරනවා නම් මල්ලි මේ සබ්ජෙක්ට් වලට අදාළව තියෙන අසයින්මන්ට්. මේවා ඇත්තටම අපි රිපෝට් එකක් හදලා අපිට මේකට ලකුණු ගන්න බෑ. මේකේ තියෙන විශේෂත්වය තමයි ඩිපාර්ට්මන්ට් එකේ මේ තියෙන සබ්ජෙක්ට් වලට දාලා අපිට තියෙන කරන්න දෙන අසයින්මන්ට් සහ ෆීල්ඩ් විසිට් වලින් අපිට සම්පූර්ණයෙන්ම කෝපරේට් ලෙවල් එකත් එක්ක තියෙන ඩිස්ටන්ස් එක සම්පූර්ණයෙන්ම මිනිමයිස් කරලා දෙනවා. ඒ කියන්නේ අවුරුදු 4 ඉවරලා අපි කෝපරේට් ලෙවල් එකට යද්දී ඉන්ටර්න්ෂිප් එක ඇතුළුව අපිට මාර විදිහේ කෝපරේට් ලෙවල් එකේ එක්ස්පීරියන්ස් ටික අපේ ඩිග්‍රියෙන් අපිට හදලා දෙනවා. ඉවෙන්ට් මැනේජ්මන්ට් යටතේ අපි ඉවෙන්ට් එකක් කරනවා. එතකොට රීටේල් සහ සේල්ස් මාකටිං ගත්තාම අපි ප්‍රැක්ටිකලි රියල් වර්ල්ඩ් කම්පැනිස් වලට ගිහිලා ඒ අපේ තියෙන ප්‍රොඩක්ට් සර්විසස් සේල් කරන්න කොහොමද කියන එක අපි ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ගන්නවා. එතකොට ටුවරිසම් ගත්තාම ලංකාව වටේම තියෙන ටුවරිසම් ප්ලේසස් වලට ගිහිලා ඉන්ෆර්මේෂන්ස් හොයලා රිසර්චස් කරලා ඒ වගේ අර ෆන් කියන දෙයක් ඉන්ක්ලූඩ් කරලා අපි අර සතුටක් භුක්ති විඳින ගමන් අපේ ඩිපාර්ට්මන්ට් එක තුළ තියෙන සබ්ජෙක්ට් වලින් අපි ලකුණු ගන්නවා. මේක තමයි ඩිපාර්ට්මන්ට් එකේ තියෙන විශේෂත්වය. එතකොට අර මාර නිදහසේ අපිට කරන්න පුළුවන් ඩිග්‍රියක් තමයි මේ මාකටිං ඩිග්‍රී කියලා කියන්නේ. ඕගොල්ලෝ අර කියන්නේ පොතේම ඉන්නවා කියන එකට එහා ගිහිල්ලා සතුටින් ඉගෙන ගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා නම් ඔයගොල්ලෝගේ හොඳම තේරීම තමයි මැනේජ්මන්ට් ෆැකල්ටි එකකින් ගත්තාම මේ මාකටිං ඩිපාර්ට්මන්ට් එක කියන්නේ. ඊට අමතරව අපිට මෙන්ටරින් ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා. අපි කෝපරේට් ලෙවල් එකට ගිහිල්ලා අපේ මනස කොහොමද අපි හදාගන්නේ කෝපරේට් ලෙවල් එකේ වැඩ කරන්නේ. අපිට එන ප්‍රශ්න මොනවද? ඒවට කොහොමද මුහුණ දෙන්නේ? ඒක මේ වගේ කෝපරේට් ලෙවල් එකේ ඉන්න දැනට ඉන්න ස්පෙෂලිස්ට්ලත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන අපේ මෙන්ටරින් ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. එතකොට මේ සබ්ජෙක්ට් වයිස් ගත්තාම ඒ දේවල් තියෙද්දි අනිත් පැත්තේ ඩිපාර්ට්මන්ට් එකක් විදිහට අපි මොනවද මිනිස්සුන්ට ඔෆර් කරන්න නිසා අපි කරන්නේ. විශේෂයෙන්ම CSR ප්‍රොජෙක්ට් විදිහට අපි මණ්ඩල කරනවා, නැසර කරනවා. එතකොට අපි සබ්ජෙක්ට් එකට අදාළව නේත්‍රාමාන කරනවා. එතකොට ඒක ලොකු ඉවෙන්ට් එකක් අපි සෙකන්ඩ් ඉයර්ස් විදිහට කරන. ඊට අමතරව ගත්තාම අපි සබ්ජෙක්ට් රිලේටඩ් වෙලා අවුට්බවුන්ඩ් ට්‍රේනින් එකක් යනවා. එතකොට සහ ස්පාර්කල් එක අපේ මැගසින් එක අපි ලොන්ච් කරනවා. එතකොට මේ වගේ ඉවෙන්ට්ස් ගොඩක් අපි කරනවා. සහ අපි ඩිපාර්ට්මන්ට් එක විදිහට කතා කරලා අපිට අලුත් අයිඩියා තියෙනවා නම් අපේ ඉනෝවේෂන්ස් අපි ඉදිරිපත් කරලා අපි ඩිපාර්ට්මන්ට් එකට කියලා අපේ අවුරුද්දේ අපිට පුළුවන් අලුතින් දේවල් ඩිපාර්ට්මන්ට් එක විදිහට කරන්න. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන ඩිපාර්ට්මන්ට් ඔෆ් මාකටිං මැනේජ්මන්ට් කියන එකේ ගොඩක් දේවල් සහ හැමදේම සිද්ධ වෙන්නේ මාකටිං මැනේජ්මන්ට් ඇසෝසියේෂන් එක හරහා. MMA කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඉතින් මේ MMA එක හරහා අපි එකතු වෙලා අපි ඩාන්සර් දෙනවා. එතකොට අපි ගොඩක් CSR ප්‍රොජෙක්ට් කරනවා. එතකොට මේ වගේ දේවලු ඩිපාර්ට්මන්ට් එක through අපි අපිට සහ අපි තව අයට ඔෆර් කරනවා.
ඊළඟට අපි කතා කරන්න ඕන ඉන්ටර්න්ෂිප් එක සම්බන්ධයෙන් සහ ජොබ් මාකට් එක සම්බන්ධයෙන්. එතකොට අපි ඩිපාර්ට්මන්ට් සිලෙක්ෂන් එක අපි මං කියෝ විදිහට අපි ළඟ තියෙන දේවල් බලලා ඩිසයින් කරනවා වගේම අපි හිතන්න ඕන අපේ ජොබ් මාකට් එක කොහොමද මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ තියෙන්නේ කියන එක. ඇත්තටම නම් ගියේ මල්ලේ මේ ඩිපාර්ට්මන්ට්ස් වලට හකින් අපි මේ ජොබ් මාකට් එක ගැන කතා කරද්දී ඒකට ලොකුම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ අද AI. හැබැයි චුට්ටක් හිතලා බලන්න AI හැමෝටම ඇෆෙක්ට් කරන කාලෙක AI කොහොමද මාකටිං වලට ඇෆෙක්ට් කරන්නේ? ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් දැන් මේ හැදෙන ගොඩක් ඇඩ්ස් ඇඩ්වර්ටයිස්මන්ට් හැදෙන්නේ AI tool වලින් නේද කියලා. හැබැයි සරලව හිතලා බලන්න AI වලින් ඇඩ් එකක් හදන්න ඒකට අපි ප්‍රොම්ප්ට් එක දෙන්නේ කවුරු හරි මිනිස්සෙක්. ඉතින් මේ AI වලින් අපිට ඇෆෙක්ට් කරන්න බෑ අපේ මාකටිං ජොබ්ස් වලට. මොකද මාකටිං කියන දේ මම කලින් හැම වෙලේම මෙන්ෂන් කරා වගේම ඒක තීරණය වෙන්නේ අපේ ක්‍රියේටිව් මයින්ඩ් එකත් එක්ක. ඒතකොට AI වලටවත් වෙන ටූල් එකකටවත් බෑ මාකටිං වල තියෙන ජොබ් එක රීප්ලේස් කරන්න. එතකොට අපි ගත්තාම මේ ජොබ් සම්බන්ධයෙන් ඇඩ්වර්ටයිස්මන්ට්, ප්‍රොඩක්ට් ඇන්ඩ් බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට්, කස්ටමර් ෆෙයාර්ස්, industrial management, එතකොට digital marketing, tourism and hospitality marketing, IT sector එකේ තියෙන jobs, event coordinating and entertainment marketing, new product planning, distribution, supply chain, wholesaling, credit management මේ විදිහේ ගොඩක් يعني පුළුල් විෂයපතයක විසිරීලා ගිය jobs. එහෙම නැත්නම් job market එකක් අපිට තියෙනවා. එතකොට internships ගත්තත් අපිට මේ හැම field එකක් හරහාම අපි internship වලට යන්න පුළුවන්. ඒ වගේම අපේ employment rate එක ගත්තත් සාමාන්‍යයෙන් faculty තුල ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් මම මේ කිව්ව details වලට අමතරව ඔයගොල්ලන්ට හොඳට හොයලා බලන්න පුළුවන් අපේ department website එකකින්. එතකොට මේකට අදාළ additional details මේ වගේ තියෙනවා. ඊට අමතරව තමයි අපි අපේ achievements අපි appreciate කරන ඒවා ගත්තාම awards and scholarships ගොඩක් අපිට offer වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා Institute of Marketing, Slim Gold Medal එක, Chartered Institute of Marketing, CIM Gold Medal. මෙන්න මේ වගේ ඔයගොල්ලෝගේ academic and extra curricular mix වෙලා ඔයගොල්ලෝගේ අවුරුදු 4 ඇතුළත ඔයගොල්ලෝ යුනික් එක කරන දේවල් වලට අදාළව awards පවා අපේ department එකෙන් offer කරනවා. ඉතින් අංගිය මල්ලිය අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ අපි ඩිග්‍රියක් අපේ කැම්පස් එන ප්‍රයොරිටි කරන්නේ අපි ඩිග්‍රිය. ඒ නිසා අපි මුලින්ම හිතන්න ඕන අපේ ඩිග්‍රිය ගැන. හැබැයි ඩිග්‍රිය අපි කියනවා ස්ට්‍රෙස් එකක් නැතුව, ප්‍රෙෂර් එකක් නැතුව අපි කොහොමද කරන්නේ? අපි ඒක හැම වෙලේම හිතනවා. ඉතින් මම කලින් කිව්වා මගේ සෙට් එක සහ මගේ රෑන්ක් එක අනුව මට සමහරවිට වෙන ඩිපාර්ට්මන්ට් තෝරගන්න පුළුවන්. හැබැයි අපි මම ප්‍රයොරිටයිස් කරේ මට ඕන දේ. මගේ තියෙන ටැලන්ට් එක සහ මට ඉස්සරහට යන්න ඕන දේ. අපි කම්පිටිෂන් එකත් එක්ක හැමෝම කරන දේ කරනාට වඩා අපිට මොකද්ද කරන්න පුළුවන් සහ අපි මොකද්ද කළ යුත්තේ කියන එක ගැන හිතලා තමයි අපි අපේ තීරණ ගන්න ඕන. ඉතින් මම හිතනවා ඔයාලට මම කිව්වා වගේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ උපයෝග වෙන මේ හැම දෙයක්ම එක්ක ක්‍රියේටිව් මයින්ඩ් එකත් එක්ක ප්‍රැක්ටිකල් අප්ඩේටඩ් දේවල් ඉගෙන ගන්න කැමති නම් ඒ තුලින් ඉනෝවේෂන් කරන්න කැමති කෙනෙක් නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ඩිපාර්ට්මන්ට් එක තෝරගත යුතුයි. ඉතින් ඒක ඔයගොල්ලෝ තමයි තීරණය කරන්නේ. ඉතින් මේ දේවල් තමයි ඇත්තටම මට highlight කරන්න ඕන උනේ නම් ඉවල්ලි. ඊට අමතරව අර department allocation එක සම්බන්ධයෙන් ගත්තාම කොහොමද මේ quota එක කියන එක ඔයගොල්ලන්ට තවදුරටත් දැනගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් department එකේ අයියා කෙනෙක්ට අක්කා කෙනෙක්ට කතා කරලා ඔයගොල්ලෝගේ district එකට අදාළව කොහොමද department එකෙන් කී දෙනෙක් select වුණාද කියන එක අපි ඔයගොල්ලන්ට අහලා බලන්න පුළුවන්. මොකද district 25ටම අදාළව කොහොමද කියන එක එක්කෙනෙක් ගෝල්ුවේ නැහැ. ඉතින් මම හෝ department එකේ වෙන අයියා කෙනෙක් අක්කා කෙනෙක් contact කරගෙන lecturer කෙනෙක් contact කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඇත්තටම අහලා බලන්න ඒ සෙට් එක සහ කී දෙනෙක් වගේ ඩිපාර්ට්මන්ට් එකට සිලෙක්ට් වුණාද කියන එක. ඉතින් තව මට පොඩි දෙයක් කියන්න තියෙනවා ඩිපාර්ට්මන්ට් සිලෙක්ට් කරද්දී බහුතරයක් දෙනවා ෆස්ට් චොයිස් එක විදිහට මාකටිං ඩිපාර්ට්මන්ට් එක තෝරගන්නවා කියන එක ඩිපාර්ට්මන්ට් එකනොත් අපිට කිව්වා ඒක අපේ ඩීටේල්ස් ඒ කියන්නේ එවිඩන්ස් එක අපි කතා කරන දෙයක්. ඉතින් මම හිතන්නේ අර ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් එක්ක අපි අර ස්ට්‍රෙස් එකක් අඩුවෙන් යන ඩිග්‍රියක් නිසා සහ මේක ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එක රියල් වර්ල්ඩ් එක අපි ටච් කරන ඩිග්‍රියක් නිසා වෙන්නේ නැති අපි හැමෝම ඒ ඩිග්‍රිය තෝරගන්නේ. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ ඒ දෙයට කැමති නම් ඕගොල්ලෝගේ හොඳම තේරීම වෙන්න ඕන ඩිපාර්ට්මන්ට් ඔෆ් මාකටිං මැනේජ්මන්ට් කියන දේ. ඉතින් අපි ඩිපාර්ට්මන්ට් එකේ දැනගත් කොහොමද ඉන්නවා. ඉතින් ඊළඟට ඩිපාර්ට්මන්ට් එකට එන්න ඉන්නේ ඕගොල්ලෝ. ඉතින් මම හිතනවා මම කලින් කිව්ව ඩිපාර්ට්මන්ට් එකේ කල්චර් එක සහ අපි මේ බිල්ඩ් අප් කරලා තියෙන ඒ ටීම් කියන කන්සෙප්ට් එකත් එක්ක අපි එකතු වෙලා අපිට ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මාකටිං ඩිපාර්ට්මන්ට් එක තෝරගෙන එන්න ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරමු කියන දේත් එක්ක මම මේ
ඩිස්කෂන් එකක් නුනත් මම මේක ඉතින් නවත්තනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට ඇත්තටම දැනගන්න දේවල් තියෙනවා නම් මට හෝ ඩිපාර්ට්මන්ට් එකේ අනිත් අයියා කෙනෙක්ගෙන් අපේ මාකටිං මැනේජ්මන්ට් ඇසෝසියේෂන් එකේ ඉන්නවා ප්‍රෙසිඩන්ට් ඉන්නවා සෙක්‍රටරි ඉන්නවා එතකොට එක්සිකියුටිව් මෙම්බර්ස්ලා ඉන්නවා ඊට අමතරව අපේ ලෙක්චර්ස්ලා ඉන්නවා ඔයගොල්ලෝ ඕන වෙලාවක ගිහිල්ලා ඕපන්ලි කතා කරන්න හැකියාව තියෙනවා. ඒ කතා කරලා ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ක්ලැරිෆයි කරගන්න. ඉතින් වීඩියෝ එක මෙච්චර වෙලාවක් බලන්න හිටියට ඔයගොල්ලෝ ස්තුතියි. ඉතින් ඔයගොල්ලන්ට කෝල් සුබ දවසක් වේවා නංගයා මල්ලා ඔබ සියලුනාට. ඉතින් මම ලෑස්තිලා ඉන්නවා the Department of Decision Sciences ගැන ඔයාට විස්තර අරගෙන එන්න. The Department of Decision Sciences DSC department එක. මේ DSC department එකෙන් ඔයාට පිරිනමන්නේ BSc Honours in Operations and Technology Management කියන degree program එක. ඉතින් මම ලෑස්තිලා ඉන්නවා ඔයාට BSc Honours in Operations and Technology Management කියන degree එක සම්බන්ධව degree program එක සම්බන්ධව විස්තර තොරතුරු අරගෙන එන්න. DSC department. DSC කියවම ඔයාගේ ඔළුවට එන්නේ mathematics and statistics. ඔයා first yearදී ඔයා ඉගෙන ගන්නවා mathematics and statistics offer කරනවා අපේ department එකෙන්. ඒ හින්දා ඔයාගේ ඔළුවේ doubt ටිකක් තියෙන්න පුළුවන්. අපේ department එකෙන් මේ offer කරන degree program එක තුලත් mathematical subject ගොඩක් තියෙනවද කියලා. ඇත්තටම කිව්වොත් නැහැ. අපි මේ degree program එක ඇතුලේ ඔයාලා බලා ගන්න පුළුවන් mathematical subjects, statistical subjects, theoretical subjects, practical subjects මේ හැම scope එකක්ම cover කරනවා. ඒ හින්දා බය වෙන්න එපා. ඉතින් මේ degree ගැන කතා කරන කලින්ම department එකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්න. අපි ඉතිහාසය ගැන කතා කරොත් අපි DSC department එක ආරම්භ වන්නේ 2001 වර්ෂයේදී. ඒක the Department of Information Technology and Decision Sciences කියලා. ඊට පස්සේ වර්ෂ 2007 වසරේදී තමයි Department of Decision Sciences කියලා UGC approval එක වෙනම department එකක් විදිහට install වෙන්නේ. ඉතින් අපි department එක ගැන තවදුරටත් කතා කරොත් සහ අපි department එකේ මේ degree program එක ගැන තවදුරටත් කතා කරොත් අපි degree program එක තුල management, technology and analytics කියන මේ scope තුනම එකතු වෙච්ච combination එකක් කියලා කිව්වොත් හරි. අපි මෙහිදී focus කරනවා improvement of business operations ඒ වගේම real world business problems වලට අපි උත්තර අරගෙන යනවා කොහොමද using data. ඔයාලා අහලා ඇති major concept එකක් මේ දවස්වල මේ ලෝකේ වර්තමානයේ මේ ලෝකේ business world එකකින් පාවිච්චි කරනවා. ඒ තමයි evidence based decision making. evidence based decision making. ඉතින් මේ evidence based decision making වලට අපිට මේ analytical knowledge එක ගොඩක් අවශ්‍යයි. ඉතින් මේ degree program එක through ඔයාට ඒ අවශ්‍ය knowledge එක හම්බ වෙනවා. ඒ වගේම productivity, quality and innovation එකේ enhancement එක ගැන අපි මේ operations and technology management degree through කතා කරනවා. ඒ වගේම මේ knowledge එක වර්ධනය දෙනවා. ඒත් එකම මේ degree program එක applicable වෙනවා manufacturing and service industries වලට. ඉතින් මේ objective of the degree ගැන කතා කරොත් අපි objective එක knowledge, skills, mindset and attitudes කියන මේ ප්‍රධාන areas හතරම අපි සමබරව සංවර්ධනය කරනවා. ඒ නිසා අපි දැනුමින් පමණක් නෙවෙයි නායකත්වය, සංවේදනය, ගැටළු විසඳීම, කණ්ඩායම් වැඩ කිරීම වැනි වෘත්තීය කුසලතාවලින්ද ශක්තිමත් අන්තර්ගතයෝස්ල පිරිසක් තමයි මේ ඩිග්‍රී එක through මේ ජොබ් මාකට් එකට මුදා හරින්නේ. ඒත් එකම අපි කතා කරොත් අපේ විෂය මාලාව ගැන. මේ විෂය මාලාවේ ඔයාලා first year ඉගෙන ගන්න common subjects, ඒ වගේම second year first semester එකෙත් and second semester එකෙත් ඔයාට common subject කිහිපයක් ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම අපි මේ කියන subjects අපි මේ degree program එක through කතා කරනවා. Operations management, supply chain management, business analytics, technology management, project management, right? Operation research, logistics මේ හැම area එකක් ගැනම ඔබට මේ slide එකේ පේනවා ඇති. ඒ ඔක්කොම අපි මේ degree program එක through කතා කරනවා. ඉතින් හරිම interesting subject area එකක් degree program එකක්. මේ subjects ඉතාලම වටිනා subjects එලා ඉවරයි මේ industry එක through. මොකද industry එකේ ගොඩක්ම මේ subjects ගැන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා වර්තමානයේ වෙන විට. ඒ හින්දා හරි වටිනම වැදගත් degree program එකක් තමයි මේ BSc OTM කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම operations management ගැන කතා කරොත් operations management ඔයාලා දන්නවා business එක යදෙවුම් නිමවුම් ක්‍රියාවලිය. ඉතින් basically මේ operations management through අපි කතා කරන්නේ අන්න ඒ යදෙවුම් නිමවුම් ක්‍රියාවලිය සම්බන්ධ පුළුල් knowledge එකක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඒත් එක්කම ඔයාලා දන්නවා අපේ මේ degree program එක තුළ මේ technology කියන word එක තියෙනවා. මේ technology කියන word එක නිකන් word එකක් විතරක් නෙවෙයි. මේ word එක නාමික වටිනාකමක් විතරක් නෙමෙයි මේ වර්ඩ් එකේ තියෙන්නේ. මේ තාක්ෂණය කියලා කියන්නේ සංවිධානවල කාර්යක්ෂමතාවය, නවෝත්පාදන සහ තරඟකාරීත්වය වැඩි දියුණු කරන ප්‍රධාන සම්පතක් ලෙස
අපි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක through ඉගෙන ගන්නවා. ඒ හින්දා බය වෙන්න එපා මේ ටෙක්නොලොජි කියන බ්‍රෙඩ් එකට. ඔයාලා දන්නවා ලංකාවේ ඉකොනොමි එක ප්‍රොඩක්ෂන් බේස්ඩ් ඉකොනොමි එකක් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා නිෂ්පාදනය, නවෝත්පාදනය, තාක්ෂණය සහ තීරණ ගැනීම එකට සම්බන්ධ කරමින් අපේ ලංකාවේ තුළ තියෙන මේ ප්‍රොඩක්ෂන් බේස්ඩ් ඉකොනොමි එක දැන් ව්‍යාප්ති වෙලා තියෙනවා. ඒ හින්දා ගොඩක්ම මේ ඉන්ඩස්ට්‍රි එකට බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධ නොලෙජ් එක තියෙන, හොඳ නොලෙජ් එකක් තියෙන අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා පිරිස තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒත් එක්කම කතා කරන්න ඕන මේ අපේ BSc Honours in Operations and Technology Management එකකින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ ජපුරේ විතරයි. මේ ජපුරේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ විතරයි. ඔයාලා අහලා තියෙන බිස්නස් සයන්ස් කියලා ඩිග්‍රී එකක්. ඒ වගේම තමයි ඔපරේෂන්ස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියෙනවා පෙරාදෙනියේ. බිස්නස් සයන්ස් මොරුරු තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අර අපේ ස්කෝප් එකෙන් අපිට වඩා සබ්ජෙක්ට්ස් වෙනස්. අපේ අන්තර්ගත එකක් බැලුවොත් කරිකියුලම් එක බැලුවොත් ගොඩක්ම වෙනස්. ඒ හින්දා ඔයා ප්‍රවුඩ් වෙන්න ඕනේ මේ ඩිග්‍රී එක තෝරගත්තොත්. මේ ඩිග්‍රී තියෙන්නේ ලංකාවේ ජපුර කැම්පස් එකේ විතරයි. හරි අපි තවදුරටත් කතා කරොත් මෙන්න මේ කියන සබ්ජෙක්ට්ස් ඒරියාත් එක්ක ඔයාට එක්ස්පර්ටයිස් වෙන්න පුළුවන්, ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. ඔපරේෂන්ස් මැනේජ්මන්ට්, ටෝටල් කොල් මැනේජ්මන්ට්, සර්විස් මැනේජ්මන්ට්, ස්ටැටිස්ටික්ස් ඇන්ඩ් ඩේටා ඇනලිටික්ස්, ටෙක්නොලොජි මැනේජ්මන්ට් මේ කියන හැම ඒරියා එකකටම ඔයාට ස්පෙෂලායිස් වෙන්න පුළුවන්, එක්ස්පර්ටයිස් වෙන්න පුළුවන් ඔයාගේ නොලෙජ් එකෙන්. සාමාන්‍යයෙන් අපේ ඩිපාර්ට්මන්ට් එකට අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා අපි බඳව ගන්න අපි ඩිපාර්ට්මන්ට් එක තුරු බඳව ගන්න 55ක්. හැබැයි ගිය අවුරුද්දේ 57ක් වෙලා තියෙනවා. ඉතින් අර ඒක අවුරුද්දෙන් අවුරුද්ද සබ්ජෙක්ට් දෙය අවුරුද්දෙන් අවුරුද්ද එක මාරු වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ට්‍රස්ට් ස්ටඩි එක ඔයාලට 4th year එකේදී කරන්න වෙනවා. ඉන්ටර්න්ෂිප් එක 4th year second semester එකේදී ඔයාලට කරන්න පුළුවන්. ඒ වගේම අපි ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයගලන්ට ඉඩ දීලා තියෙනවා. අපිට ඉඩ දීලා තියෙනවා 4th year first semester එකේ ධම්ම ඉන්ටර්න්ෂිප් එක කරන්න. හැබැයි කම්පල්සරි වෙන්නේ 4th year second semester internship එක. ඉතින් total credits ගැන කතා කරොත් total credits 121ක් තියෙනවා අපේ ඩිග්‍රී එක පුරාවටම. මෙන්න මේ කියන skills ඔයාට ප්‍රගුණ කරන්න පුළුවන්, ඒ වගේම ලබා ගන්න පුළුවන්, develop වෙනවා මේ ඩිග්‍රී එක through problem solving, critical thinking, data analysis, leadership, teamwork, decision making මේ වගේ ඊට අමතරව මේ ස්කිල් වැඩි දියුණු කරන්න අපේ කරිකියුලම් එකටම සබ්ජෙක්ට්ස් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. business communication, personal skill development, academic writing for effective writing for academic purpose. ඒ වගේ වටිනා සබ්ජෙක්ට්ස් කීපයක්, courses කීපයක් මේ ඩිග්‍රී එකටත් එකතු කරලා තියෙනවා. ඒ හින්දා මේක වටිනා ඩිග්‍රියක් වෙලා හමාරයි දැනටමත්. ඉතින් career opportunities ගැන කතා කරොත් ඔයාලට මේ පේන ලිස්ට් එකට එක්ක operations manager, right, supply chain manager, project manager, quality manager, logistics manager මේ වගේ අර broad area එක තියෙන management position වලට, executive positions වලට ඔයාලට මේ යන්න පුළුවන් මේ ඩිග්‍රී එක through. ඔයාලා දන්නවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, හේමාන්ස්, මාස්, බ්‍රැන්ඩික්ස්, කීල්ස්, යුනිලීවර් මේ නම් දරන ඉහළ පෙළේ ඕගනයිසේෂන් වලත් වැඩ කරන්න අපිට chance එක හම්බ වෙනවා මේ ඩිග්‍රී එක හරියට කම්ප්ලීට් කරොත්. හරි. මේ ඩිග්‍රී එකත් කතා කරනවත් එක්කම අපිට මේ ඩිග්‍රී එක සම්බන්ධව අපේ ඩිපාර්ට්මන්ට් එකේ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එක අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. ඉතින් අපේ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එක OMSA, Operations Management Student Association එක. මේ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එක through ඔයාට ඔයාගේ personal skill development එකට, ඒ වගේම leadership development එක, leadership skill development, interpersonal communications ඒ වගේ හැම area එකකටම වැදගත් ඔයාට experiences ගන්න පුළුවන් මේ OMSA එක through. මේ OMSA එක established වෙන්නේ 2009 දී. core activities ගැන කතා කරොත් workshops, industrial visits, CSR projects, guest lectures, networking events, leadership opportunities, social events and entertainment මේ ගැන මේ වගේ අර core activities මේ වගේ activities ගොඩක් අපි මේ department එකේ OMSA එක through කරනවා. ඔයාලට මේ උදාහරණ පේනවා ඇති SIPSAVIA, statics, SIPSAVIA කියලා කියන්නේ guest lecture series එකක්, statics කියලා කියන්නේ ඔයාලා දන්නවා අපි අපේ department එක through අපි කරනවා guest seminar එකක් A level students ලාට business stat කරන. එතකොටම අපි OMSA night කියලා third year අය දක්වලා අපට ලබා දෙන event එකක් තියෙන. ඒකට මුළු batch තුනම එනවා, third year, second year, fourth year. එතකොට හසරල් 1000ක්. මේ හසරල් 1000 කියන CSR project එක තමයි ගිය අවුරුද්දේ 2025 JESA awards වල best CSR award එක දිනාගත්තේ. ඉතින් අර ඒ වගේ වැදගත් වැඩ කටයුතු රාශියක්ම අපි මේ ඩිපාර්ට්මන්ට් එකේ OMSA එක through කරනවා. ඉතින් ඔයාට ඒ සම්බන්ධවත් experiences gain කරගන්න පුළුවන්. ඇයි ඔයා DSC තෝරගන්න ඕන? ඔයා DSC තෝරගත්තොත් ඔයාට employability chances ගොඩක් වැඩි. ඒත් එක්කම අපේ curriculum එක මම කලින් කිව්වා වගේ අපේ curriculum එක industry related, industry oriented curriculum එකක් තමයි හදන්නේ. අපේ lecturers එකතු වෙලා. ඉතින් අර යල්පැන ගියපු curriculum එකක් නෙමෙයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ හින්දා ඒකට බය වෙන්න එපා.
ඊට පස්සේ strong analytical and technology focus, leadership development, internship and research opportunities මේ හැමදේ ගැනම අපිට මේ ඩිපාර්ට්මන්ට් එක through හම්බෙන ඒ හින්දා ඔය අනිවාර්යයෙන්ම DSC තොර ගතතින් ඔයාලට වර්ධින්නේ මේ graduate snapshot තුල තියෙනවා අපේ ඩිපාර්ට්මන්ට් එකේ මේ ඩිග්‍රී කරපු අයලා කළා කිහිප දෙනෙක් කියලා දැන් වර්තමානයේ වෙන විට නම ගියපු කම්පැනිස් වල එක්සිකියුටිව් පොසිෂන්ස් වල වැඩ කරනවා. ඉතින් මේ ඩිග්‍රී එක ඉතාමත් වටිනා ඩිග්‍රී එකක්. ඒත් එකම මෙතන සඳහන් කරන්න ඕන අතරම අපි ෆැකල්ටි එක කියලා කියන්නේ මැනේජ්මන්ට් ස්ටඩීස් ඇන්ඩ් කොමර්ස් ලංකාවේ වගේම දකුණු ආසියාවේ තියෙන හොඳම මැනේජ්මන්ට් ෆැකල්ටි එක. ඉතින් අපේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ තියෙන එකම ඩිග්‍රී එකක් අතර නරක හොඳ එහෙම කීකේ කැටගරි කරන්න බෑ. ඔක්කොම ටික හොඳයි. ඒ හින්දා ඒ ගැන ඩවුට් එකක් තියාගන්න එපා. ඉතින් බොහොම ස්තුතියි මාට අහන් හිටියට. ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් මාව කන්ටැක්ට් කරගන්න, නැත්නම් ඩිපාර්ට්මන්ට් එක කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයා මේ චූස් කරන ඩිසිෂන් එක වයිස්ලි ඔයා චූස් කරගන්න ඕන. මොකද ඔයාගේ අනාගතයට වැදගත් වෙනවා. අනාගතයේදී ඔයා පසුතැවිලි වෙන්නේ නැති වෙන්න ආපහු හැරිලා බලලා මේ දුක් විඳින්න නැති වෙන හොඳ ඩිසිෂන් එකක් ගන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් සුබ දවසක් වේවා. දවසක හමු වෙමු. අයිබෝවන් නංගි මල්ලි ඔයගොල්ලෝ හැමෝටම ෆස්ට් ඉයර්ස්ලා 2024-25 අධ්‍යයන කණ්ඩායමේ ඩිපාර්ට්මන්ට් සිලෙක්ෂන් ලැබිලා තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට කරන සපෝට් එකක් විදිහට ඔයාලට දෙන සහයෝගයක් විදිහට අපේ දෙවන වසරේ ඉගෙනම ලබන අයලා කලා විසින් ඒ දෙපාර්තමේන්තු ගැන හැඳින්වීමක් කරනවා. ඒකේ එක කොටසක් ටික තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. මගේ නම චතුරලක්ෂාන් මල්ලවආරච්චි. මම මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන වාණිජ්‍ය විද්‍යාපීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවන වසරේ ඉගෙනම ලබන ශිෂ්‍යෙක්. එතකොට මගේ වැඩ කටයුතු තමයි මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශය ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් ලබා දෙන එක. මොකද ඔයගොල්ලෝ තාම ෆස්ට් ඉයර්ස්ලා ඔයාලා පළවෙනි වසරේ ඉගෙන ගන්න කට්ටිය කොමන් ප්‍රෝග්‍රෑම් එකක් ඉගෙන ගන්න කට්ටිය. ඉතින් ඔයගොල්ලෝ තවම දෙපාර්තමේන්තු ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශය පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ එක ඔයාලට කරන්නේ. එතකොට මුලින්ම නංගිමාලි අපි තේරුම් ගන්න ඕන දේ තමයි මුලින්ම අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි මොකක්ද මේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනය නැත්නම් මානව සම්පත් කළමනාකරණය කියන ඩිග්‍රී එකට හරි මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට හරි එන්න කලින් අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ මොකක්ද මේ මානව සම්පත් කළමනාකරණය කියන්නේ කියන කාරණාව ගැන. එතකොට සරලව ඔයාලට පොඩි අදහසක් දුන්නොත් ඔයාලට ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙම් එකේ ඉගෙන ගන්න ඔයාලා human resource management subject එකක් විදියට. එතකොට ඔයාලා නිර්වචන ගැන යම් අවබෝධයක් ඇති. කොහොම නමුත් මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ ආයතනයක ඕනම සංවිධානයක වැඩ කරන මිනිස්සු නැත්නම් මානව සම්පත. අපි ඕනම ආයතනයක් සංවිධානයක් ගත්තම වැදගත්ම සම්පත විදියට සලකන්නේ මානව සම්පත. ඒකට හේතුවක් තියෙනවා. මොකද අනෙකුත් සියලුම සම්පත්, ඒ කියන්නේ භෞතික සම්පත් වෙන්න පුළුවන්, ඊට පස්සේ තොරතුරු සම්පත් වෙන්න පුළුවන්, මූල්‍ය සම්පත් වෙන්න පුළුවන්. මේ හැමදේම පාලනය කරන්නේ මේ මානව සම්පත. මිනිස්සු, සේවකයෝ, එම්ප්ලොයිස්ලා. ඉතින් ඒකයි මේ මානව සම්පත අතිශය වැදගත් වෙන්නේ ආයතනයකට, සංවිධානයකට. මේ කියන්නා වූ මානව සම්පත සේවකයන්ව හරියාකාරව කළමනාකරණය කරන එක, මැනේජ් කරන එක තමයි මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ. හරියම සරලව ගත්තොත්. එතකොට මේක ඇතුලේ සේවකයන්ගේ පුහුණුව සංවර්ධනය, සේවකයන්ගේ දැනුම, කුසලතා ආකල්ප වර්ධනය කරන එක, ඒ විතරක් නෙමෙයි සේවකයන්ගේ කාර්යඵල ඇගීම කරන එක, කාර්මික සම්බන්ධතා, ඒ කියන්නේ සේවකයෝ අතර තියෙන සම්බන්ධතා, සේවකයෝ සේවය, ඒ කියන්නේ සේවා යෝජකයා කම්පැනි එක, ඒගොල්ලෝ තියෙන සම්බන්ධතා කළමනාකරණය කරන එක වගේ ඉතාමත් විශාල පරාසයක විහිදිච්ච විශේෂ ශාස්ත්‍රයක් තමයි මේ මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ. එතකොට දැන් අපි කතා කරොත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශය ගැන පුංචි දල අවබෝධයක් ඔයාලට දුන්නොත් ශ්‍රී ලංකාවේ තුලේ මානව සම්පත් කළමනාකරණය කියන විශේෂ ශාස්ත්‍රය, මානව සම්පත් කළමනාකරණ අධ්‍යාපනය අතින් ගත්තොත් පුරෝගාමී විදිහට වැඩ කටයුතු කරන අධ්‍යාපන ආයතනය තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශය කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි දැනට වසර 25කට වඩා ඈත අතීතයක්, ප්‍රෞಢ අභිමානවත් අතීතයක් අපේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට තියෙනවා. එතකොට මුලින්ම මේක තිබුණේ රාජ්‍ය පරිපාලන විද්‍යා අධ්‍යයන අංශය යටතේ, කියන්නේ Department of Public Administration යටතේ තමයි මුලින්ම මානව සම්පත් කළමනාකරණය පැවතුනේ. හැබැයි වැඩි ඉල්ලුම, අධික ඉල්ලුම සහ
රැකියා ලෝකයේ තිබෙන අවශ්‍යතාවයත් එක්ක මානව සම්පත් කළමනාකරණයට මේක වෙනම ස්වාධීන දෙපාර්තමේන්තුවක් විදියට කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨය තුළ ස්ථාපිත වෙනවා 1999 අවුරුද්දේ. එතන ඉඳලා අවුරුදු 25කට වැඩි ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියනවා අපේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. එතකොට ඔයාලට මේ අවුරුදු 4ක අධ්‍යාපනයෙන් පස්සේ academic journey එකෙන් පස්සේ ඔයාලට හම්බෙන ඩිග්‍රී ගැන කතා කරොත් ඔයාලට හම්බෙන්නේ මානව සම්පත් කළමනාකරණ ගෞරව උපාධියක්. Bachelor of Science in Human Resource Management Honours degree එකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 4 අවසානයේදී. එතකොට මේක ඇතුලේ human resource management functions ගොඩක් තියෙනවා අපි කතා කරනවා performance evaluation and management ඊට පස්සේ training and development ඊට පස්සේ අපි ගත්තොත් එහෙම job design job analysis human resource planning ඊට පස්සේ අපි ගත්තොත් එහෙම compensation and benefits management labor relations grievance handling වගේ මේ සේවකයන් සම්බන්ධ ඉතාමත් පැතිරුණු විෂය ක්ෂේත්‍රයක් අපි මේක ඇතුලේ මානව සම්පත් කළමනාකරණය කියන විෂය ඇතුලේ අපි සාකච්ඡාවට පදුම් කරනවා. ඒ වගේම තමයි තව දෙයක් සඳහන් කරන්න ඕන දෙපාර්තමේන්තුව ගැන ශ්‍රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යාපනය විතරක් නෙමෙයි ගෝලීය වශයෙන් මානව සම්පත් කළමනාකරණ අධ්‍යාපනයට බෙහෙවින් ලොකු සොයාගැනීම් ගොඩක් දායාද කරපු HRM ගුරු කියලා අපි හඳුන්වන HSDNP ඕපාද ගුරු පියාණන්ගේ නායකත්වය මඟ පෙන්වීම යටතේ ඉතාමත් දිගු දැවැන්ත ගමනක් යමින් ගමන් මේ වෙනකොටත් අපි මේ ගමනේ යන ගමන් තමයි ඉන්නේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයක් විදිහට කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨය ඉතාමත් කීර්තිමත් අධ්‍යයනාංශයක් විදිහට. හරි. එතකොට දැන් අපි අධ්‍යයනාංශයක ඉගෙනගෙන විතරක් මදි. ඒ කියන්නේ academic qualification එක academic knowledge එක විතරක් ලබාගෙන මදි. අපි ඉන් එහාට ගිහිල්ලා අපේ ජීවිතයට අපේ පෞද්ගලික ජීවිතය වර්ධනය කරගන්න කුසලතා මෘදු කුසලතා වර්ධනය කර ගැනීමකුත් කරන්න ඕනේ. ඒකට ඒ මෘදු කුසලතා වර්ධනය සඳහා වෙනම අපේ තියෙනවා ඉතාමත් ලොකු ක්‍රියාවලියක් මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයක් විදිහට. එතකොට ඔයා ගමන් කරන මේ අවුරුදු 4ක ජර්නි එක ඇතුලේ academic journey එක ඇතුලේ ඔයාට අවසාන අවුරුද්දේ කියන වගේ final year එකේ ඔයාට independent research එකක් කරන්න තියෙනවා. කියන්නේ තමන්ගේ පරීක්ෂණයක් කරන්න තියෙනවා. research එකක්. එතකොට මේ research එකට අමතරව මාස 12ක කියන්නේ 1 year internship එකක් ඔයාට කරන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඒ තුලින් ඔයාගේ අර academic knowledge එක practically කොහොමද apply කරන්න කියන එක සම්බන්ධයෙන් ඔයාට ලොකු අවබෝධයක් ලබා ගන්න හැකියාව ඒ තුලිනුත් උදා වෙනවා. ඒ වගේම තමයි මේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය අපේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය කියන හුදෙක් අධ්‍යයනාංශයකට එහා ගිය ඉතාමත් ලොකු වැඩ කොටසක් කරන දෙපාර්තමේන්තුවක් අධ්‍යයනාංශයක්. ඒතකොට මේ තුලින් ඔයාට CSR projects කරන්න ඔයාට සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාට විවිධාකාරයේ වූ student initiative activities එක්ක සම්බන්ධ වෙන අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම lecturers වත් එක්ක contacts හදා ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම industry exposure ගන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා. අපේ mentorship programs හරහා ඒ වගේම guest lecture student mentorship programs හරහා ඒ තුලින් ඔයාට පිරිසක්ව මෙහෙයවන්න හැකියාව මේ අවුරුදු 4 ඇතුලේ හම්බ වෙනවා. ඒත් එක්ක ඔයා තව පුද්ගලයොත් එක්ක කොහොමද හරියට සම්බන්ධතාව පවත්වන්නේ? interpersonal skills develop කරගන්න කොහොමද? මේකට ඔයාට හොඳ ගයිඩ් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ තුලින් ඔයාට ඔයාගේ සංනිවේදන කුසලතාවය වර්ධනය කරගන්නත් හැකියාව ඊට ප්‍රස්තාව තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන human resource management department එකේ student association එකක් තියෙනවා. අපි කියන්නේ HRM family. කියන්නේ සමාන අධ්‍යයනාංශයකට එහා ගිය එකමුතුකමින් හැදිච්ච පවුලක් කියන සංකල්පය මූලික කරගෙන HRM family student association එකත් එක්ක ඔයාට සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ තුලින් ඔයාට ඔයාගේ මෘදු කුසලතා තව තවත් වර්ධනය කරගන්න පුළුවන් academic qualifications වලට පරිබාහිරව. ඒ වගේම අපි වාර්ෂිකව සංගරාවක් එළි දක්වනවා. ඒ සංගරාවට ආටිකල්ස් ලියන්න, ඒ සංගරාව එළි දක්වන්න ඔයාට සම්පූර්ණ සංවිධාන කටයුතු ඔයාලා තමයි කරන්න ඕනේ. human resource management department එකේ ඔයාලා තමයි කරන්න ඕනේ. එතකොට ඒ තුලින් ඔයාට ඔයාගේ life එකේ personal වගේම professional qualifications ගොඩක් ඒ තුලින් නිර්මාණය වෙනවා. ඒ තුලින් හැදෙනවා. එතකොට ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මොනවද human resource management කරලා කරන්න පුළුවන් රැකියා අවස්ථා job opportunities. ඔයාට HR manager කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඔයාට කෙලින්ම top level එකට ගිහිල්ලා HR director CHRO වෙනකම් ඔයාට යන්න පුළුවන් අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම training and development පැත්තෙන් ගිය training and development manager කෙනෙක්, compensation and benefits manager කෙනෙක්, HR analyst, ඒ වගේම human resource information systems engineer කෙනෙක්, ඒ වගේම human resource information system සම්බන්ධයෙන් ඔයාට expert කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම talent acquisition specialist කෙනෙක් විදියට ඔයාට වැඩ කරන්න පුළුවන්. industrial relations manager කෙනෙක් විදියට, HR business partner කෙනෙක් විදියට ඔයාට මේ ආකාරයේ විවිධ වූ
පැතිකඩ රාශියක ලොකු ස්කෝප් එකක ජොබ් ඔපචුනිටිස් ගණනාවක් වාට මේ තුලින් උදා වෙනවා. හරි. එතකොට දැන් මම ඔයාලට යම්කිසි අවබෝධයක් ලබා දුන්නා මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය පිළිබඳව. එතකොට නංගි මල්ලි ඔයගොල්ලෝ මුලින්ම අවධානය යොමු කරන්න ඕන ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරන්න කලින් ඩිපාර්ට්මන්ට් සිලෙක්ෂන් එක ගැන කතා කරන්න කලින් ඔයාලගේ ප්‍රෙෆරන්ස් ලිස්ට් එක දාද්දී ඔයාලා මුලින්ම අවධානය යොමු කරන්න ඕන ඔයාලව අඳුරගෙන ඉන්න ඕන. ඒ නිසා මම පෞද්ගලිකව ඔයාලට දෙන උපදේශක් විදියට දෙන්න කැමැති උපදේශ තමයි ඔයාලා මුලින්ම ඔයාලව ඇනලයිස් කරන්න. ඒ කියන්නේ ඔයාලට ඇත්තටම කරන්න ආස මොකක්ද? ඇත්තටම ඔයාලට කරන්න පුළුවන් දේ මොකක්ද? අපි ඉගෙන ගන්න ඕන ව්‍යාපාරات දෙනදී BS වලදී SWOT analysis ගැන ශබ්දවත විශ්ලේෂණය. ඔයාගේම ශබ්දවත විශ්ලේෂණය කරලා ඔයාගේ ශක්තියින් ඔයාගේ දුර්වලතා මොනවද කියලා බලන්න. ඔයාගේ ශක්තියින්ට ඔයා කැමති දේවල් වලට සරිලන විදිහේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද? ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තමයි ඔයාගේ ෆස්ට් ප්‍රෙෆරන්ස් එක වෙන්න ඕනි. එතකොට ඔයා ඒක එකිනෙකාට වෙනස් වෙනවා. දැන් කෙනෙක් accounting field එකට ගොඩක් කැමති වෙන්න පුළුවන්. තව කෙනෙක් entrepreneurship field එකට ගොඩක් කැමති වෙන්න පුළුවන්. ඒතකොට entrepreneurship field එකට ගොඩක් කැමති කෙනා accountancy දාලා හරියන්නේ නැහැ. එයා දන්න ඕන entrepreneurship. ඒ නිසා ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි ඔයාලා කැමති මොකක්ද? ඔයාලා කරන්න කැමති මොකක්ද? ඔයාලා කරන්න ආස දෙන්නේ මොකක්ද? සහ ඔයාලට කරන්න හැකියාවන් දක්ෂතාවෙන් මොනවද? ඊට ගැළපෙන පාත් එක ඔයාලා තෝරගැනීම කරන්න ඕනේ. ඒක ඔයාලා සතු රාජකාරියක් ඔයාලා සතු වගේම අවසාන වශයෙන් මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනයට එන්න ඕනේ කවුද? දැන් මේක බලන්න ඔයා කැමති නම් මිනිස්සුත් එක්ක වැඩ කරන්න. ඒ කියන්නේ ඔයා කැමති නැහැ අට පහ ජොබ් එකක් කරලා පුටු රත් කර පේපර් වර්ක්ස් එක්ක වැඩ කරන්න ඔයා කැමති නැහැ. සිස්ටම්ස් එක්කම වැඩ කරන්න ඔයා කැමති නැහැ. ඔයා කැමති මිනිස්සුත් එක්ක ඉන්ටරැක්ට් වෙලා වැඩ කරන්න. මිනිස්සුත් එක්ක එකිනෙකට හැල හැප්පීම් වෙලා වැඩ කරන්න. මිනිස්සුන්ගේ දුක සපහන්න, මිනිස්සුත් එක්ක සහසම්බන්ධතා පවත්වන්න, මිනිස්සුත් එක්ක ඉන්ටරැක්ට් වෙලා ඒගොල්ලොත් එක්ක බොන්ඩ් එකක් හදාගෙන, ඒගොල්ලොත් එක්ක වැඩ කරලා ඒගොල්ලොත් එක්කම කතා බහ කරන්න ඔයා ගොඩක් කැමතියි. ඒ කියන්නේ ඔයා වැඩිපුර කැමති කතා බහ කරලා, ඔයා වැඩිපුර කැමති මිනිස්සුත් එක්ක ඉන්ටරැක්ට් වෙලා වැඩ කරන්න. එහෙමනම් පාට ගැළපෙනම ඩිපාර්ට්මන්ට් එක තමයි ඔයාගේ කැරියර් පාත් එකට සුදුසුතම ඩිපාර්ට්මන්ට් එක තමයි human resource management කියන ෆීල්ඩ් එක. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන වාණිජ්‍ය විද්‍යාපීඨයේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. ඉතින් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් ලබා ගන්න නැති කියලා අපේ දෙපාර්තමේන්තුව ගැන වගේම අපේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අපේ අධ්‍යයනාංශය සම්බන්ධයෙන් තවත් විස්තර ගොඩක් අපේ අධ්‍යයනාංශය ඉගෙන ගත්ත කට්ටිය ඉගෙනගෙන මේ වෙනකොට ෆීල්ඩ් එකේ ගොඩක් දුර ගියපු කට්ටිය ඇතුළත් කරලා complete guidance එකක් presentation එකක් විදියට PowerPoint presentation එකක් විදියට පහළ description එකේ upload කරලා තියෙනවා. ඔයාට ඒක බලන්නත් පුළුවන්. සහ මේක සිංහල medium වලින් කරන නිසා සිංහල නොතේරෙන පිරිසක් ඉන්නත් පුළුවන්. එයාලට ඒ සම්බන්ධයෙන් යොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපේ presentation එකේ මම මේ කතා කරපු විස්තර මේ විනාඩි 10 12 ඇතුළේ කතා කරපු විස්තර සම්පූර්ණයෙන්ම ඒ presentation එකේ දැක් වෙනවා. ඒකට ඒකෙන් ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් අපේ department එක ගැන, management faculty එක ගැන, human resource management කියන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් බොහොම ස්තුතියි. හොඳට ඔයාලගේ department selection එක කරන්න. ඔයගලන්ට සුබ අනාගතයක් එන්න ඕන කියලා හදවතින් wish කරනවා. Thank you හැමෝටම සුබ දවසක්. සුබ දවසක් ඔයාලා හැමෝටම. මම රශ්මි ෆර්නෑන්ඩෝ. මම ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ දෙවන වසරේ ඉගෙන ලබන ශිෂ්‍යාවක්. ඉතින් ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය කියලා කියන්නේ 2010 වර්ෂයේදී ආරම්භ කරපු අධ්‍යයනාංශයක්. එතකොට මේ ව්‍යවසායකත්වය එහෙම නැත්නම් entrepreneurship කියලා කියන්නේ අද වෙනකොට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් කියලා අපිට සලකන්න පුළුවන්. එතකොට අපේ Department of Entrepreneurship ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ අපිට ලැබෙන ඩිග්‍රී එක තමයි BSc Honours in Entrepreneurship කියලා කියන්නේ. එතකොට අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ රැකියාවක් පසුපස හඹා යන්න එක. එහෙම නැත්නම් ජොබ් සීකර් කෙනෙක් වෙනුවට ජොබ් ක්‍රියේටර් කෙනෙක්, ඒ කියන්නේ තවත් කට්ටියට රැකියා දෙන්නෙකු නිර්මාණය කිරීම. ඉතින් ඔයාට මේ වෙනකොට ස්ටාර්ට්අප් ලෙවල් එකේ බිස්නස් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට බිස්නස් අයිඩියා එකක් විතරක් තියෙන්න පුළුවන්. එතකොට එහෙම කෙනෙක් වුණාට ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් ඒ බිස්නස් එක බිල්ඩ් අප් කරන්න. එතකොට හොඳම අවස්ථාවක් තමයි Department of Entrepreneurship කියලා කියන්නේ. entrepreneurship department එකට එද්දි ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අපි entrepreneurship department එක select කරොත් අපිට අනිවාර්යයෙන්ම business එකක් කරන්න වෙනවද කියන ප්‍රශ්නේ. එතකොට ඒකට උත්තරේ නැහැ. මොකද entrepreneurship department එකේ parts දෙකක් තියෙනවා. එකක් corporate entrepreneurship, අනිත් එක business entrepreneurship. ඒතර ඔයා කැමති නම් ඔයාට corporate entrepreneurship තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් business entrepreneurship තෝරගන්න පුළුවන්. corporate entrepreneurship
හරි බිස්නස් ඔන්ටර්ප්‍රෙනර්ෂිප් හරි ඒ දෙකෙන් එකක් තෝර ගන්න ඕනේ සෙකන්ඩ් DI එකේ සෙකන්ඩ් සෙම් එකේ. මොකද එතන ඉඳලා තමයි සබ්ජෙක්ට්ස් සමහර සබ්ජෙක්ට්ස් තියෙනවා කෝපරේට් උනත් මේ කෝපරේට් උනත් බිස්නස් උනත් ඒ දෙගොල්ලම කරන්න ඕන කම්පල්සරි සබ්ජෙක්ට්ස්. සමහර සබ්ජෙක්ට්ස් තියෙනවා ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස්. එතකොට කෝපරේට් කට්ටිය අදාළ සබ්ජෙක්ට්ස් කරනවා, බිස්නස් කට්ටිය අදාළ සබ්ජෙක්ට්ස් කරනවා. කොහොම වුණා මේකේ ලොකුම ඩිෆරන්ස් එක තියෙන්නේ 4th year එකේදී. 4th year එකේදී කෝපරේට් ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කරන කට්ටිය තවත් කම්පැනි එකක ඒ කියන්නේ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් රෝල් එකට සම්බන්ධ ජොබ් රෝල් එකකට ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකක් යන්න ඕනේ මාස 6කට. හැබැයි බිස්නස් ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කරන ස්ටුඩන්ට්ස්ලා එයාලා ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකක් එයාලට නැහැ. එයාලට තියෙන්නේ එයාලගේ බිස්නස් එක එහෙම නැත්නම් එයාලගේ ඕන් බිස්නස් එක බිල්ඩ් අප් කරන්න මේ මාස 6 තුලදී. එතකොට සබ්ජෙක්ට්ස් ගැන කතා කරොත් අපේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන සබ්ජෙක්ට්ස් ගොඩක් තියරිටිකල් ඒ වගේම ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට්ස් තියෙන්නේ. ඒතකොට ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට්ස් ප්‍රැක්ටිකල් පාර්ට්ස් වලදී ඔයාලට ඇක්ටිවිටීස් කරලා තමයි ඔන්ටර්ප්‍රෙනර්ෂිප් මයින්ඩ්සෙට් එක ඔයාලගේ බිල්ඩ් අප් කරන්න. එතකොට ඒ ඇක්ටිවිටීස් වලට පාර්ටිසිපේට් කරාම අපිට පුළුවන් වෙන ඉනෝවේෂන්, ක්‍රියේටිවිටි, ඊට පස්සේ ලීඩර්ෂිප්, ප්‍රොබ්ලම් සෝල්විං වගේ පාර්ට්ස් වල අපේ ස්කිල්ස් වැඩි කරගන්න. එතකොට ඩිපාර්ට්මන්ට් එකේ අපිට තියෙනවා ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එක. ඒක තමයි සිෆෙන් ස්ටුඩන්ට්ස් වින් කියලා කියන්නේ. එතකොට සිෆෙන් එකේදී ඔයාලට වෙන්නේ අපේ ඇලුමිනයි මෙම්බර්ස්ලා ඉන්නවා. ඉතින් ඒ ඇලුමිනයි මෙම්බර්ස්ලාත් එක්ක නෙට්වර්කින් කොහොමද අපි බිල්ඩ් අප් කරගන්නේ? ඒ වගේම ට්‍රේනින් සෙෂන්ස්, ඊට පස්සේ ඔයා කරන බිස්නස් එකට රිලේට් වෙන ෆීල්ඩ් එකේ මේ වෙනකොට ඉස්සරහටම ගිහිල්ලා ඉන්න බිස්නස්මන්ලාත් එක්ක ඩීල් කරන්න, යාලත් එක්ක කතා කරන්න, නොලෙජ් ෂෙයාරින්, ඒ වගේ නෙට්වර්කින් බිල්ඩ් අප් කරන ලොකු ප්‍රෝග්‍රෑම්ස් ටිකක් යනවා අපේ සිෆෙන් ස්ටුඩන්ට්ස් වින් එකේදී. ඒ වගේම ස්පෙෂලි කියන්න ඕනේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න ලෙක්චරර් පැනල් එක ගැන. ඒතර ලෙක්චරර්ස්ලා, ප්‍රොෆෙසර්ලා ඒ දෙගොල්ලම අපේ බිස්නස් එක බිල්ඩ් අප් කරන ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ගොඩාක් හෙල්ප් කරනවා. අපේ ලෝගෝ උදාහරණයක් විදිහට ගත්තොත් ලෝගෝ එක ක්‍රියේට් කරන තැනේ ඉඳලම මිස්ලා සර්ලා අපිට ඇඩ්වයිස් කරනවා මෙහෙම කරන්න. ඉතින් ඒක මම හිතනවා ස්ටාර්ට්අප් ලෙවල් එකේ බිස්නස් එකක් වුණත් යම්කිසි මට්ටමක ඉන්න බිස්නස් ඕන කෙනෙක්ට උනත් ලොකු උදව්වක් වෙයි. මොකද අපිට ඒ සපෝට් එක ලැබෙන එක. එතකොට අපි කතා කරොත් ක්ලාස්රූම් ලර්නින්ග්ස් ගැන. ඒ ක්ලාස්රූම් ලර්නින්ග්ස් ඇක්ටිවිටීස් වලදී අපිට බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ කොහොමද, ඊට පස්සේ වර්ක්ෂොප්ස්, ඊට පස්සේ ප්‍රෝග්‍රෑම්ස්, ස්පෙෂලි අපිට ගෙස්ට් ස්පීකර්ස්ලව ගෙන්නලා, එහෙම නැත්නම් මේ වෙනකොට ලොකු තැන්වල ඉන්න ඔන්ටර්ප්‍රෙනර්ස්ලා, බිස්නස් ඕනර්ස්ලව ගෙන්නලා එයාලගේ ගෙස්ට් ලෙක්චර්ස් තියෙනවා. එතකොට ඒ වලින් අපිට අපේ බිස්නස් මයින්ඩ්සෙට් එක එහෙම නැත්නම් ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ස්කිල්ස් ගොඩාක් ඩෙවලොප් කරගන්න හැකියාවක් තියෙනවා. මම හිතනවා ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධයෙන් ඔක්කොම ඩීටේල්ස් ටික කිව්වා කියලා. ඊට අමතරව පොඩි දෙයක් තියෙනවා කියන්න. ඔයාලා 4th year එකේදී ඩිපාර්ට්මන්ට් එකෙන් චයිනා ටුවර් එකක් එක්කන් යනවා. එතකොට ඔයාලට පුළුවන් ඒකෙදි ඒ කන්ට්‍රි එකේ කොහොමද ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ස්කිල්ස් වැඩි කරන්න මේ උදව් වෙන්නේ, ඒ සම්බන්ධ නොලෙජ් එක ඔක්කොම ගන්න. ඒක ඉතින් ඔයාලට වැදගත් අවස්ථාවක් කියලා හිතනවා. එතකොට ග්‍රාන්ට්ස් දෙනවා. ඒ ග්‍රාන්ට්ස් ගැන දැනගන්න පුළුවන්. ඒක අපේ සිෆෙන් එකෙනුත් දෙනවා. ඊට පස්සේ ගවර්න්මන්ට් ග්‍රාන්ට්ස් දෙනවා. ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් ඕවරෝල් ඩිපාර්ට්මන්ට් එක ගැන ඩීටේල්ස් මම කිව්වා කියලා හිතනවා. මොනවා හරි මීට අමතරව දැනගන්න මොන හරි තියනවා නම් හරි, එහෙම නැත්නම් තේරුම් නැති තැනක් තියනවා නම් හරි ඔයාලට අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඩිපාර්ට්මන්ට් එකට ඇතුල් වෙනකොට ඔයාලට එක්සෑම්ස් මුකුත් එහෙම තියන්නේ නැහැ. ඔයාලට ඔයාලගේ ප්‍රෙෆරන්ස් එක දාලා එන්න පුළුවන්. එතකොට මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. all the very best.